ඉතින් දැන් අද කතා කරන්න හිතන් ඉන්නේ ලංකාවේ ඩොමෙස්ටික් ස්ට්‍රක්චර් එක ගොඩාක් පිටිපස්සට යන්නේ නැතුව 2021 වගේ තිබ්බේ කොහොමද? දැනටත් තාපස්සට ගිහිල්ලා බැලුවොත් ඉන්ටර්නෙට් එකේ මම හිතන්නේ 90 ගණන් වල ලංකාවේ ඩොමෙස්ටික් ටූර්නමන්ට් එක ගැන ලොකු අදහසක් ගන්න බෑ. මම කාලේ වෙනකොට 10 12 වගේ කාලේ වෙද්දි තවත් වැඩි වෙලා කොහොම හරි 2020 වගේ කිට් වෙනකොට ටීම්ස් 26ක් වගේ වෙනකන් වැඩි වෙලා තිබුණා. කොහොම යද්දි අපේ හිටපු සෑහෙන්න හොඳ ප්ලේස්ලා ප්‍රමාණයක් ලංකාවෙන් පිටත විශේෂයෙන්ම එංගලන්තේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ක්ලබ්ස් එල්ලම් කරන්න ගියා. එක තනතුරකටපත් වෙන්න එයාපෝට් ඒවියේෂන් වගේ මොකක් හරි වැඩ කරපු එක්කෙනෙක් ඒකේ ක්ලබ් එකට සෙල්ලම් කරලා එක මැච් එකක් ගහලා තිබ්බා. බැට් කරලා තිබ්බේ නම්බර් 10 ද කොහෙද මේ බෝල් කළත් නැහැ මැච් එකේ. හැබැයි එක මැච් එකක් තියෙනවා ෆස්ට් ක්ලාස්. එහෙම තිබ්බේ. ඒකට අර ක්‍රිකට් ගැන බලන්න වෙනම කමිටියක් දානවා කියන පරමාර්ථයෙන් තමයි මේ කමිටියපත් වෙන්නේ. ඒ කාලේ ලිමිටඩ් ඕවර්ස් විතරයි. අනිත් එක දිගට කන්ටිනියු වෙන්නේ නැහැ. ෆන්ඩින් ප්‍රශ්නයක් තියෙන පුළුවන් සමහරක් විට මොකද මේ උත්තර කාලයක් තිබුණා අපේ ප්ලේයර්ස්ලටත් ගෙවිම් කරන්න අපහසු වෙච්ච. හැබැයි අපිට පැහැදිලි නෑ කොහොමද දැන් අර මුළු tier 1 tier 2 අපි tier A tier B කියමුකෝ. tier A tier B දෙකම සෙල්ලම් කරන ප්ලේයර්ස්ලාගෙන්ද ඔය මේ කට්ටිය ගන්නේ. සිදුලාට් සමුදිත කඩලු 3යි චාමික ගුණසේකර ෆාස්ට් බෝලර් කෙනෙක් මතක නම් ශ්‍රී ලංකන් ටෙස්ට් ටීම් එකට සෙල්ලම් කරා ටෙස්ට් කැප් එකක් කඩු 5ක් ලබා ගන්නවා. කියන්නේ හොඳට පර්ෆෝමන්ස් තියාගෙන යනවා. හැබැයි දැනටත් අවුරුදු 29කට කිට්ටු ක්‍රීඩකයෙක්. ඩෙබියුට් කරනවා නම් මට හිතෙන හොඳම වයස මේ දැන් එන්න එක්ස්පීරියන්ස් එකත් එක්ක. අන්නේ මෙතෙන්දි කියන්න ඕන ගාල්ල ටීම් එක තුන්වෙනිට මේ පොයින්ට්ස් ටේබල් එක ඉවර කරන්නේ. මැචස් දෙකක් ඇත්තටම දිනන්න chance එක තිබුණා. පළවෙනි මැච් එක සහ අන්තිම මැච් එක ගෲප් ස්ටේජ් එකේ. අකිලකින් අපි වැඩක් ගන්නවද නැද්ද කියන එක හිතන්න ඕන. වයසත් එක්ක මම තව කාලයක් කොහොම බලන් ඉන්න පුළුවන් ප්ලේ කෙනෙකුත් නෙමෙයි. දෙක දිගට පර්ෆෝම් කරනවත් එක්ක බලන් ඉන්න. hello අයිබෝන් කොහොමද ඔයාලට welcome to pavilion again. ඉතින් අයිබෝන් ගෑන් අයිබෝන් නයි අපි මේ හුඟක් කල් බලන් හිටපු වැඩක් කරන්න යන්නේ අද මේ ඩොමෙස්ටික් ගැන කතා කරනවා කියලා ඔයාලට සෑහෙන කාලයක් තිස්සේ අපි කිව්වා අපි ඒකේ අපේ පළවෙනි වීඩියෝ එක අද පටන් ගන්න හිටියේ ඔයාලත් එක්ක. ඉතින් ඔක්කොටම කලින් මම කියන වීඩියෝ එකට යන්න කලින් පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා අපිව subscribe කරන්න කියලා. අපිට මොකද මේ වැඩේ දිගටම කරන් යන්න ඔයාලගේ උපකාරයට අදහස් engagement එක සෑහෙන වටිනවා. ඒ හින්දා වීඩියෝ එකට යන්න කලින් පැවිලියන් කතා subscribe කරන්න පහළ bell icon එක click කරලා අපිට සහයෝගයක් දෙන්න කියලා ඉල්ලා ඉන්නවා. ඉතින් දැන් අද කතා කරන්න හිතන් ඉන්නේ ලංකාවේ ඩොමෙස්ටික් ස්ට්‍රක්චර් එක ගොඩාක් පිටිපස්සට යන්නේ නැතුව 2021 වගේ තිබ්බේ කොහොමද? වෙනස් වුණේ කොහොමද? අද තියෙන තත්ත්වය මොකක්ද කියන එක ගැන මුලින්ම අපි කතා කරනවා. ඊට පස්සේ මෑතකදී අවසන් වෙච්ච NSL තරඟාවලිය ෆයිනල් එක මෙතන ගිය සතියේ අවසන් වුණා. දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය කරා. ඒක ගැන අපි පොඩ්ඩක් ඉන් ඩීටේල් කතා කරන්න යනවා. මොකද උනේ? කවුද පර්ෆෝම් කරේ? මැචස් මොනවද උනේ ගැන. ඒ වගේම මේ දවස්වල ක්‍රිකට් වල කමිටි එක මාරුනාට පස්සේ ඇඩ්මිනිස්ට්‍රේටිව් පැත්තේ නෙමෙයි ක්‍රිකට් පැත්තේ පොඩි නිවුස් වගේක් තියෙනවා. තරම් සහසම් ෂෙඩියුලර්ස් වගේක් එළියට අවිලා තියෙනවා ටූර්නමන්ට් කීප එක. ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න තමයි හිතාගන්නේ. ඉතින් ගන්න මුලින්ම 2021ට කලින් ඩොමෙස්ටික් ක්‍රිකට් පොඩ්ඩක් තිබුණේ කොහොමද කියලා වැඩේ පටන් ගන්න. ඔව්. මුලින්ම ඩොමෙස්ටික් ක්‍රිකට් මට සාමාන්‍යයෙන් 90 ගණන් වල එහෙම ලොකුවට මේ මතකයක් නැහැ. සාමාන්‍ය ඩොමෙස්ටික් මේ අපි ඒ කාලේ එහෙම පත්තරේ එහෙම මේ දකින්න වැරෙන එහෙම ලොකුවට ගිහලා බලන්න ඉන්ටර්නෙට් ඒ වගේ පහසුකම් තිබුණෙත් නැහැ. දැනටත් තාපස්සට ගිහිල්ලා බැලුවොත් ඉන්ටර්නෙට් එකේ මම හිතන්නේ 90 ගණන් වල ලංකාවේ ඩොමෙස්ටික් ටූර්නමන්ට් එක ගැන ලොකු අදහසක් ගන්න බෑ. හැබැයි මට මතක විදියට සාමාන්‍යයෙන් ටීම්ස් 14ක් 10ක් වගේ අතර ප්‍රමාණයක් තමයි මේ මේජර් ටූර්නමන්ට් එක සෙල්ලම් කරේ. ෆස්ට් ක්ලාස් ටූර්නමන්ට් එක. හැබැයි ඕක 2000 වගේ කාලෙ වෙනකොට පොඩ්ඩක් ටීම් වැඩි වෙන්න ගත්තා. අර අපි කලින් වීඩියෝ එකේ කතා කරා ලංකාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ කියන්නේ මේ පාලක මණ්ඩලයේ තියෙන යම් ගැටලු ගැන. ඉතින් පාලක මණ්ඩලයේ ඡන්ද ප්‍රමාණය ওই වගේ දේවලුත් එක්ක ක්ලබ්ස් ප්‍රමාණය වැඩි වෙන්න ගත්තා 2000 මුල භාගයේ වගේ. ඒක 2010 මේ ඔය කාලේ වෙනකොට 10 12 වගේ කාලෙ වෙද්දි තවත් වැඩි වෙලා කොහොම හරි 2020 වගේ කිට් වෙනකොට ටීම්ස් 26ක් වගේ වෙනකන් වැඩි වෙලා තිබුණා.
ඉතින් ඔතෙන්දී උනේ එකක් ඔක 2000 කාලේ නම් ඇත්තටම ලොකු ගැටලුවක් වුණ නැහැ. මොකද අපේ මේ හිටිය හොඳම ප්ලේස්ලා ටික සෙල්ලම් කරා. උතන සෙල්ලම් කරලා ඔය 90 ගණන් වල 2000 කාලේ හොඳට පර්ෆෝම් කරපු ප්ලේස්ලා සෑහෙන ප්‍රමාණයකට නැෂනල් ටීම් එකට සෙල්ලම් කරන අවස්ථාව ආවෙත් නැහැ. අපේ දීපිච්ච ටැලන්ට් පූල් එකත් එක්ක. ඉතින් හැබැයි 2010 මෙහා පැත්තේ යද්දි ටීම්ස් වැඩි වෙන්න ගත්තා. ඊට පස්සේ ටීම්ස් වැඩි වෙනවා කියන්නේ අපි දන්නවා හොඳම ටීම්ස් ටික සෙල්ලම් කරනකොට එක ලෙවල් එකේ එතන තියෙන කම්පිටිෂන් එක වැඩි. එතකොට එකට එක සමාන ටීම් සෙල්ලම් කරනවා කියන්නේ අනිවාර්ය තරගකාරීත්වයක් එක්ක යන්නේ. හැබැයි උතන ඔහම වැඩිපුර ටීම්ස් ප්‍රමාණයක් ආවට පස්සේ අර තිවිච්ච කම්පිටිෂන් එක සහ ස්ටෑන්ඩඩ් එකත් පල්ලෙහාට යන්න ගත්තා. ඔයිත් එක්කම අපේ හිටපු ඩොමස්ටික් වල හොඳට සෙල්ලම් කර හිටිය ප්ලේයර්ස්ලා එක කාලෙකදී මට මතක විදියට මේ ඩොමස්ටික් ගෙවන ප්‍රමාණය අඩු කරා. එහෙම මතකයක් තියෙනවා. පොඩ්ඩක් බලන්න ඕන කොයි කාලේ දෙයක උනේ කියන එක මේ ඩොමස්ටික් සෙල්ලම් කරන ප්ලේයර්ස්ලාට කරන ගෙවීම අඩු වුණා. ඒකත් එක්ක අපේ ඉන්න ප්ලේයර්ස්ලා ප්‍රමාණයත් වැඩි වෙලා ඔහොම යද්දි අපේ හිටපු සෑහෙන හොඳ ප්ලේයර්ස්ලා ප්‍රමාණයක් ලංකාවෙන් පිටත විශේෂයෙන්ම එංගලන්තේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල ක්ලබ් සෙල්ලම් කරන්න ගියා. මොකද ඒගොල්ලොන්ට නැෂනල් ගහන්න අවස්ථාවක් නොලැබුණත් ඒගොල්ලොන්ගේ ජීවිතය ඉස්සරහට අරන් යන්න ක්‍රීඩාවෙන් යම්කිසි දෙයක් උපය ගන්න පුළුවන් කාලේ ඒගොල්ලොන් කිසිම වරදක් නැහැ ඒකේ. ඒගොල්ලෝ ඒ රටවල් වලට ගිහිල්ලා ඒ ක්ලබ්ස් වලට සෙල්ලම් කරලා ඒගොල්ලොන්ගේ ආර්ථිකය හදාගෙන ජීවිතය ඉස්සරහට තීරණයක් අරගෙන ගියා. එහෙම වුණාම අපිට එතනදී විලා සෑහෙන ටැලන්ට් ප්‍රමාණයක් අඩු වුණා. ඕකත් එක් විදියකට බලපෑවා අපේ ක්‍රිකට් මේ තත්ත්වයට වැටෙන්න. ඉතින් 2020 වගේ කාලෙදී ශ්‍රී ලංකා ක්‍රිකට් එකේ නෙමෙයි ඇත්තටම මේ ස්පෝර්ට්ස් මිනිස්ට්‍රියට ඉන්වෝල්ව් වෙලා ක්‍රිකට් කමිටි එකක් එතෙන්ට යන කලින් මාත් පොඩි දෙයක් ඇඩ් කරලා ඉන්නම්. ඔයා කියපු කතාවටම ඔය ක්ලබ්ස් ගාන වැඩි වුණානේ. ඔය වැඩි ක්ලබ්ස් ගාන වැඩි වෙන්න එක හේතුවක් තමයි මේ ක්‍රිකට් බෝඩ් එකට පත් වෙන්න සුදුසුකමක් තිබ්බා ෆස්ට් ක්ලාස් මැච් එක සෙල්ලම් කරලා තියෙන්න ඕනේ කියලා. ඉතින් ඒකත් එක්ක අහලවත් නැති ක්ලබ්ස් හදාගෙන මේ මොකද සිරසේ ළඟදී කරා මේක පොඩි ඩොකියුමන්ටරියක්. ඒකේ මම දැක්කම මම ඊට කලින් දැනගෙන හිටපු දෙයක් නෙමෙයි. එක තනතුරකටපත් වෙන්න එයාපෝට් ඒවියේෂන් වගේ මොකක් හරි වැඩ කරපු එක්කෙනෙක් ඒකේ ක්ලබ් එකට සෙල්ලම් කරලා එක මැච් එකක් ගහලා තිබ්බා. බැට් කරලා තිබ්බේ නම්බර් 10 ද කොහෙද මේ බෝල් කළත් නැහැ මැච් එකේ. හැබැයි එක මැච් එකක් තියෙනවා ෆස්ට් ක්ලාස්. එතකොට එයාට බෝඩ් එකට එන්න පුළුවන්. ඒ වගේම සම ගොඩක් ශ්‍රී ලංකාව කියන්නේ මම හිතන්නේ 2000 ගණන් වල টොප් 3 හිටපු රටක් නේ වයිට් බෝල් ක්‍රිකට් ටෙස්ට් ගත්තත් මේ සෑහෙන ඩොමිනන්ට් ටීම් එකක් මේ 2000 2004 කාලේ හෝම් එකේම හොඳ රෙකෝඩ් එකක් තිබ්බා. ඉතින් අර රෙස්පෙක්ටඩ් රටක් ක්‍රිකට් වලින්. එතකොට ෆස්ට් ක්ලාස් එකක් ගහලා තියෙනවා කියන්නේ ශ්‍රී ලංකාව වගේ රටක වෙන ඕන රටකට ගිහිල්ලා ක්‍රිකට් ඇකඩමි එකක් පටන් ගන්න හරි ඊට පල්ලෙහා ඩිවිෂන් එක සෙල්ලම් කරන්න හරි අර ආර්ථිකමය වශයෙන් වටිනාකමක් තිබ්බා. මේකත් එක්ක අර උතන තරකීය වුණේ ක්‍රීඩකයන්ට වැඩිපුර අවස්ථාවක් ලබා දෙන්න. දැන් ක්ලබ්ස් 26ක් ගහද්දි එකකට 20 ගානේ මේ ස්කොඩ් එකක් හිටියත් 500ක් විතර සාමාන්‍ය එක සීසන් එකකට ක්‍රීඩකයෝ ඉන්නවා. ඒතකොට වැඩිපුර කට්ටියකට අවස්ථාව හම්බ වෙනවා. ඔය වගේ හේතුත් එක්කව සාධාරණීකරණය වෙලා ඔම තමයි ඉස්සරහට ගියේ. මේ ඔය කන්ටිනියු කරගෙන නැතනින් පස්සේ මට අර ඒ පොයින්ට් එක ඇඩ් කරන්න ඕනේ ක්ලබ්ස් ගාන වැඩි වෙන්න එක හේතුවක් ඒක කියන එක. ඔව්. අපි ආවේ දැන් 2020 නේ. 2020 ওই මම දැන්නේ කොරෝනා බ්‍රේක් එකක් වුණා. ක්‍රිකට් වලදී. එතෙන්දී අපි ඊළඟ සීසන් එකට යන්න ඔය අතරමැද කාලය තුල කමිටි එකක් පත් කරනවා අපේ හිටපු ක්‍රීඩක අරවින්ද සිල්වාගේ ප්‍රධානත්වයෙන් මට මතක විදියට. එතෙන්දී ලොකු සායන වෙනස්කම් ටිකක් කරනවා. ඒයින් එකක් තමයි ඒගොල්ලෝ තීරණය කමිටි එකක් කියලා නම් මම කමිටි එක අරවින්ද සිල්වා චෙයාමන් රොෂාන් මහනාම මුත්තයි අමුලෙඩිතරන් කුමාර සංගක්කාර මේකට කිව්වේ ටෙක්නිකල් ඇඩ්වයිසරි කමිටි කියලා. ඒ කාලේ ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ඉන්නේ. එයාගේ යටතේ තමයි එයා මේ පත් කරන්නේ. මොකද ඒ කාලෙත් ඔය වගේම බෝඩ් එකට සෑහෙන මේ විරෝධයක් තිබුණා. 2019 වල කප් එක පෙරදිලා චන්දිකා තුරුසිංගත් එක්ක ප්‍රශ්න වෙලා ඔහොම තිබ්බේ. ඒකට අර ක්‍රිකට් ගැන බලන්න වෙනම කමිටියක් දානවා කියන පරමාර්ථයෙන් තමයි මේ කමිටිය පත් වෙන්නේ. ඔයා කතා කරගෙන ඉන්න. මට මතක විදිහට 2020 නෙවෙයි අතන මොකද 2021 වගේනේ. හරියටම බැලුවා 2021 මුල් කාලේ මොකද මේ උතන සිලෙක්ෂන් කමිටි එක මාරු වුණා. එතකොට හිටියේ අසන්ත දිමෙල්. එතනින් ප්‍රමෝද් වික්‍රමසිංහ සිලෙක්ෂන් චෙයාමන් වෙලා වෙනසක් වුණා. මම හිතන්නේ ඔය 2000 කොරෝනා බ්‍රේක් එක ඉවර වෙලා යද්දී අපේ මතක ඇති තිබිච්ච මුල් ටූර්නමන්ට්ස් වල සෑහෙන ඉන්ජරිස් වගේක් වුණා ප්ලේයර්ස්ලාට.
ඉතින් ඒකත් එක්ක ෆිට්නස් වලට මුල් තැනක් දීලා ඒ විදිහට සෑහෙන වෙනස්කම් ටිකක් ඔය ඩෙසර්ට් කෙමකින් කරා. ඒත් එක්කම මේ කෙවීම් සම්බන්ධයෙන්ුත් අර මේ අපි කලින් වීඩියෝ එකේ දැන් ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙන විදියක් ගැන කිව්වා. ඒ වගේ ගෙවීම් සම්බන්ධයෙන්ුත් විවිධ වෙනස්කම් කරලා අර performance base යන්නත් මම හිතන්නේ එතන කතා වුණා. ඒක දිගට වුණාද නැද්ද කියන එක ප්‍රශ්නයක්. ඉතින් අර විදිහට මේ ක්ලබ්ස් ප්‍රමාණය ඒගොල්ලෝ තීරණය කරා. ඔතන තියෙන ක්ලබ්ස් ප්‍රමාණය වැඩි, එතන කම්පිටිෂන් එක අඩුයි, තියෙන ටූර්නමන්ට් එකේ ක්වොලිටි එක අඩුයි කියලා. ඒකත් එක්ක ඒගොල්ලෝ තීරණයක් ගන්නවා. මුලින්ම මම හිතන්නේ ඩිසිෂන් එක තිබුණේ ටීම්ස් කීයක් දක්වා අඩු කරන 14 නේද? ඒක ඉන් ඩීටේල් මම කියාගෙන ගියොත් 26ක් තිබේ පටන් ගත්තේ. ඒතර අරවින්ද ප්ලෑන් කරන්නේ අරවින්ද සහ කමිටි එක ප්ලෑන් කරන්නේ මේ ෆස්ට් ක්ලාස් ටූර්නමන්ට් එක ක්වොලිටි එක වැඩි කරන්න ඕනේ සහ ඒ ටූර්නමන්ට් එකේ විදිහටම තියාගන්න ඕනේ කියන එක තමයි යාගේ පොයින්ට් එක වෙන්නේ. ඊට වඩා උඩින් ප්‍රොවින්ෂියල් ටූර්නමන්ට් එකක් වගේ සෙල්ලම් කරන්න පුළුවන්. ඔය දැන් NSL කියලා සෙල්ලම් කරන්නේ. ඒක එහෙම තමයි ප්ලෑනින් එක තිබ්බේ. එතකොට එයා ඩොමෙස්ටික් ටූර්නමන්ට් නැත්නම් මේජර් ක්ලබ්ස් ටූර්නමන්ට් එකේ 26 ටීම් 15ක් දක්වා අඩු කරන්න තමයි මුලින්ම ප්ලෑන් කරන්නේ. ඒක ප්ලෑන් කරන්නේ පේස් බයි පේස්. අසන්ත දොඩම්බෑවල තමයි දැන් ටූර්නමන්ට් ඩිරෙක්ටර් ඉන්නේ. එයාත් එක්ක එයාත් එක්ක සම්බන්ධ වෙනවා ටූර්නමන්ට් ඩිරෙක්ටර් විදියට. එයාගේ මේ ප්ලෑන් එක නෙමෙයි. ඒතර පළවෙනි සීසන් එකේ 26 සෙල්ලම් කරනවා ගෲප් දෙකකට කඩලා ගෲප් A and ගෲප් B කියලා. මේ මම කතා කරන්නේ 2022 23 සීසන් එකට. එතකොට මේකෙන් ටීම්ස් හතරක් ගෲප් A එකේ පල්ලෙහා ඉන්න ටීම් දෙකයි ගෲප් B එකේ පල්ලෙහා ඉන්න ටීම් දෙකයි සීසන් එක ඉවරනාට පස්සේ රෙලිගේට් වෙනවා. ඒ කියන්නේ යාට ෆස්ට් ක්ලාස් ස්ටේටස් එක නැති වෙනවා. එතකොට 22ක් බවට පත් වෙනවා. 2023 24 මේ වගේම හතරක් අයින් වෙනවා. එතකොට 18ක් බවට පත් වෙනවා. අන්තිම සීසන් එකේ 3ක් 2023 24 21 22 23 24 ඔහොම තමයි මට මතක විදිහට අවුරුදු ටික තියෙන්නේ. එතකොට 15න් ඉවර වෙනවා. 15න් ඉවර වුණාට පස්සේ අර රෙලිගේට් වෙන ටීම්ස් ටිකක් උතර එනවනේ. ඔතන 11ක් රෙලිගේට් වෙනවනේ. ඔය 11ත් එක්ක ගවර්නර්ස් ට්‍රොෆි කියලා වෙනම ටූර්නමන්ට් එකක් සෙල්ලම් කරනවා. ඒ කට්ටියට අන්තිමට ඔය සෙටල් වුණාට පස්සේ එයාලටත් අවස්ථාවක් තියෙනවා. ඒකේ හොඳටම පර්ෆෝම් කරන ටීම් එක උඩට ප්‍රොමෝට් වෙන්න සහ ටියර් 1 එකේ නැත්නම් ප්‍රීමියර් ටූර්නමන්ට් එකේ යටම ඉන්න ටීම් එක පල්ලෙහාට ඩිමෝට් වෙන්න. ඔය වගේ සිස්ටම් එකක් තමයි ප්ලෑන් කරන්නේ. හැබැයි ඕක අපි කතා කරගෙන ගිහින් යමු. ඕක තමයි ප්ලෑන් එක වෙන්නේ. ඕකත් එක්ක ඉතින් අන්තිමට අපි 2022 ටූර්නමන්ට් එක තියෙනවා. 2022 ටූර්නමන්ට් එකේදී ටීම්ස් හතරක් ෆස්ට් ක්ලාස් ස්ටේටස් එක නැති වෙනවා. නම් වශයෙන් කිව්වොත් එහෙම කළුතර ක්‍රිකට් ක්ලබ් එක, ලංකන් ක්‍රිකට් ක්ලබ් එක, සැරසන් ස්පෝර්ට් ක්ලබ් එක සහ ශ්‍රී ලංකන් නේවි ස්පෝර්ට්ස් ක්ලබ්. මේ හතර ගෲප් A එකෙන් පළවෙනි දෙක, ගෲප් B එකෙන් ඊට පස්සේ මම ගියපු ටීම් දෙක අයින් වෙනවා. ඊට පස්සේ 2023ත් මේ විදිහටම ප්ලෑන් එකකට අනුව කරනවා. 2023 ටීම්ස් හතරක් අයින් වෙනවා. මේකේ පොඩ්ඩක් ටිකක් ලොකු නම් ටිකක් තිබ්බා. ගෝල්ඩ් ක්‍රිකට් ක්ලබ් එක, මාලිංග කුලසේකර, චම්පකරාම නායක ඔය කට්ටියත් එක්ක සෑහෙන නම් ගොඩක් හැදිච්ච ක්ලබ් එකක්. ඊළඟට ශ්‍රී ලංකා නාමි ස්පෝර්ට්ස් ක්ලබ් එක මම හිතන්නේ මේ අවුරුද්දේ දිනේෂ් චන්දිමාල්, අජන්ත මෙන්ඩිස්, තිසර පෙරේරා, සීකුගේ ප්‍රසන්න, කවුද අසේල ගුණරත්න ඔය ඔක්කොම සෙල්ලම් කරනවා. ඒ ආමි ස්පෝර්ට්ස් ක්ලබ් එකට බැරි වෙනවා. එයාලා ෆස්ට් ක්ලාස් ස්ටේටස් එක තියාගන්න. එයාලා පල්ලෙහාට යනවා. ඊළඟට එයා ෆෝස් ස්පෝර්ට් ක්ලබ් එක අර විශේෂම දේ තමයි ගෑනේ අර මේ සිකියුරිටි පැත්තේ තියෙන සිකියුරිටි ෆෝසස් පැත්තේ තියෙන ස්පෝර්ට්ස් ක්ලබ් තුනම මේ වෙද්දි පල්ලෙහාට යනවා. නේවි එක කලින් අවුරුද්දේ ගියා, ආමි එකයි එයා ෆෝස් එකයි මේ අවුරුද්දේ යනවා. සහ සෙබස්තියනීස් ක්‍රිකට් ඇන්ඩ් ඇත්ලටික් ක්ලබ් කියලා තියෙනවා. එයාලත් පල්ලෙහාට යනවා 2023 දී. දැන් ඔය ප්ලෑන් එකේ ගියා නම් ගන්න දැන් 8ක් ගියානේ. දැන් දිනේ 18යි. ඊට පස්සේ 2024 3ක් ගියාම වැඩේ ඉවරයි. මේ හැබැයි 2024 දී ඇමෙන්ඩ්මන්ට් එකක් කියන ප්ලෑන් එකට තවත් දුරටත් මේ ක්වොලිටි එක වැඩි කරන්න අපි මේ ටීම්ස් ගන්න 12 දක්වා අඩු කරන්න ඕනේ. ඒ 12 දක්වා අඩු ගන්න 24 දී කලින් වගේම 4ක් අයින් වෙනවා. ඊට පස්සේ 25 දී ටීම්ස් දෙකක් අයින් වෙනවා 12ක් වඩටපත් වෙනවා. අර ගවර්නර්ස් ට්‍රොෆි කියන එක අයින් කරලා ටියර් B එකට වෙනම ටූර්නමන්ට් එකක් සෙල්ලම් කරනවා. නම විතරයි වෙනස් වෙන්නේ. ෆස්ට් ක්ලාස් ස්ටේටස් එක නෑ. හැබැයි අර ගෙවීම් කරන එකයි මම හිතන්නේ ටියර් B එකටත් ගෑම් කිසි ගෙවීමක් සිද්ධ කරනවා. අර මේ ක්ලබ්ස් වලට තියෙන බලතල අනුව. ඔන්න ඔය ප්ලෑන් එක පොඩි ක්ලියර් නැති තැනක් තියෙනවා අපිටත් මේ දැන් ඔය ඇමෙන්ඩ් වෙනවානේ. ඇමෙන්ඩ් වුණාට පස්සේ 24 ටූර්නමන්ට් එක තියෙනවා අපි. තියලා ටීම්ස් හතරක් අයින් වෙනවා. අයින් වෙනවා කියන්නේ 18 14 බවට පත් වෙනවා. ඔය හතර අයින් වෙන්නේ මම හිතන්නේ ලංකාවේ
මේ තිබ්බ ලොකුම ක්‍රිකට් ක්ලබ් එකක් ඇතුළුව SSC රාගම නිගම්බ ක්‍රිකට් ක්ලබ් කැන්ඩි කස්ටම් ස්පෝර්ට්ස් ක්ලබ් ඔය හතර අයින් වෙනවා. ඔය හතර අයින් වුණාට පස්සේ මගේ මේක ඇසම්ප්ෂන් එක මම වැරදෙන්න පුළුවන් කවුරු හරි මේක ගැන දන්නව නම් කමෙන්ට්ස් වල නිවැරදි කරන්න. දැන් හරිනම් තිබ්බේ මේ අන්තිමට කන්ක්ලූඩ් වෙච්ච සීසන් එක. ඒ කියන්නේ 2025 26 කියලා තමයි කියන්නේ. ඔය සීසන් එකේ තව ක්ලබ් දෙකක් ඩිමෝට් වෙන්න ඕනේ. දැන් අපේ ටීම් 14ක් එක්කනේ අන්තිම සෙල්ලම් කරේ. හැබැයි ඒ ටීම් දෙක ඩිමෝට් වුන්නේ නැහැ. මම දන්න විදිහට තාම වෙලා නැහැ. මොකද ඊට පස්සේ සීසන් එක තාම තිබිලා නැහැ. ඒ මම හරියටම දන්නේ නැහැ මේක ගැන කියන්න. ටීම් දෙකක් ඩිමෝට් වෙන්න ඕනේ සහ ඊට පස්සේ 12ක් එනවා ටියර් 1 එකට ටියර් B එකට ටීම් 12ක් තමා ගන්නවා කියලා තිබ්බේ. ඒත් එක ටූර්නමන්ට් දෙකක් සෙල්ලම් කරනවා අර වගේම. හැබැයි දැන් යන ආරංචි අනුව නිවුස් මම දැකලා තිබ්බ නිවුස් ටික අනුව පැහැදිලි වෙන්නේ SSC එක ටියර් B ටූර්නමන්ට් එක ජයග්‍රහණය කරනවා සහ එයාලා අපහු ප්‍රොමෝට් වෙනවා ප්‍රීමියර් ඩිවිෂන් එකට සහ ෆස්ට් ක්ලාස් ස්ටේටස් එකට. ඉතින් අර රෙලිගේට් වෙනවා නම් 12ට ප්ලෑන් කරා නම් ප්‍රොමෝට් වෙන්න විදියක් නැහැ. මට හිතෙන්නේ සමහර විට SSC වගේ ක්ලබ් එකක් කියන්නේ නැෂනල් ක්‍රිකටර්ස්ලා 6ක් 7ක් සෙල්ලම් කරන ක්ලබ් එකක්. එයාලා නැතුව ෆස්ට් ක්ලාස් එකක් ඇත්තටම ගහන එක මං කියන්නේ තේරුමක් නැහැ. මොකද මේ টොප් ප්ලේයර්ස් වනේ. හැබැයි අනිත් පැත්තේ টොප් ප්ලේයර්ස් සෙල්ලම් කරලා කොහොමද ෆස්ට් ක්ලාස් ස්ටේටස් එක නැති වුනේ කියන ප්‍රශ්නේ තමයි දිමුත් කරනවරක් නම් සෙල්ලම් කරා. මොකද නැති වෙන අවුරුද්දේ මම අන්තිම මැච් එකට දසුන් ශානක දිමුත් කරනවරක් න ඔක්කොම සෙල්ලම් සමහරක් පිට හේතුවක් වෙන්නේ නැති ඔය නැෂනල් ඩියුටි ආවම සෙට් එකම ඔතන කොච්චරක් හිටියද කියනත් අන්තිමට නැති වෙන්නේ එකපාරටනේ සෙට් එක පිටින් එකක් බලපාන්න නැති සමහරක් පිටින් අපි දන්නේ නැහැ. ඒක හේතුවක් හින්දා 2020 තමයි මේ 12 ප්ලෑන් එක ගත්තා 14 නැවතිලාද දන්නේ මේ බට් මම මට කියාගෙන ගියේ ඔය චේන්ජස් ටික ප්ලෑන් කරේ කොහොමයි උනේ කොහොමයි දැන් කොහොම හරි අන්තිම සීසන් එක ඉවර වෙනවා ටීම්ස් 14යි ඉන්නේ සම්වත් ක්වොලිටි එකක් තියෙනවා නේද ගන්න මොකද ඉතින් 14ක් කියන්නේ 26ට සාපේක්ෂව 14ක් කියන්නේ භාගයක් වෙලානේ ඔල්මෝස්ට් ඔව් මේ ඒකත් එකක් අපි මේ ඉස්සරහට performance base පොඩ්ඩක් කතා කරමු මේ ෆස්ට් ක්ලාස් එක අපේ වෙච්ච විදිය ඉස්සරහ වීඩියෝස් වලදී දැන් ඔකත් එක්ක වා කිව්වනේ NSL ටූර්නමන්ට් එකට තමයි මෙතනින් එහා යන්න කියලා මට මතක විදියට අරවින්ද රිටයර් වෙච්ච අලුත එයා එක්තරා වෙලාවකදී අපේ මොකද්ද මේ පාලක මණ්ඩලයේ නිලවරණයකිනුත් ජයග්‍රහණය කරනවා තිලංග සුමතිපාලත්ගේ කණ්ඩායමේ එතෙන්දිත් එයා ඇවිල්ලා ඔය එයාට සෑහෙන කාලයක් තිස්සේ උවමනාවක් තිබුණා මේ අපේ ඔය ප්‍රීමියර් ටූර්නමන්ට් එකේ පස්සේ ඊළඟ ලෙවල් එක ගේන්න NSL එක මට මතකයි එයා එතෙන්දිත් ඒක කතා කරා පොඩි මතකයක් තියෙනවා අවුරුද්දක් NSL එක වගේ ටූර්නමන්ට් එක සෙල්ලම් කරා කියලා හැබැයි මතක විදියට ලිමිටඩ් ඕවර්ස් මම හිතන්නේ 3 day එක නෙවෙයි හරි මේ පේපර් ආටිකල් එකේ ඔය අරවින්ද කරපු චේන්ජ් එකේ තියෙනවා මේ වගේ එකක් the concept is not new. It was first introduced in 2004 by Aravinda when he was a vice president of Sri Lanka cricket. NSL එක ගැන කියන්නේ. ඒකට මේක ඔයා කිව්වා හරි. මේ හැබැයි මං හිතන්නේ මේ තියෙන්නේ ලිමිටඩ් ඕවර් ටූර්නමන්ට් එක විදිහට තමයි. ඔයා කියන එක හරි. ඒක අර දැන් ඒගොල්ලෝ ෆෝමැට්ස් තුනේම ඔක කරනවා. ඒ කාලේ ලිමිටඩ් ඕවර්ස් විතරයි. අනිත් එක දිගට කන්ටිනියු වෙන්නේ නැහැ. ෆන්ඩින් ප්‍රශ්නයක් තියෙන පුණා සමහරක් විට මොකද මේ උත්තර කාලයක් තිබුණා අපේ ප්ලේයර්ස්ලටත් ගෙවිම් කරන්න අපහසු වෙච්ච හැබැයි දැන් තියෙන තත්ත්වෙත් එක්ක මේ ලංකා ක්‍රිකට් සාමාන්‍යයෙන් ICC එකෙන් තියෙන බැකින් එකත් එක්ක හොඳ මට්ටමක තියෙනවා ෆයිනෑන්ෂියලි. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ දැන් මේ තියෙන ෆස්ට් ක්ලාස් ටූර්නමන්ට් එකේ ක්වොලිටි එක වැඩි වෙනවා වගේම NSL එකෙත් ඒක අතන පේන්නක් තියෙනවා NSL එක සෙල්ලම් කරද්දිත් ඒ තියෙන ක්වොලිටි එක ටික ටික ඉස්සරහට යනවා කියලා දැන් අවුරුදු 3ක් හෝ 4ක් මේ පාර තිබුණ 4 වෙනි සීසන් එක මතක විදියට. ඉතින් අපි කෙලිම ඔහොම යන්න මේ පාර NSL එකට. ඔව් එහෙනම් ගයන් NSL එක ගැන කතා කරද්දී මේ පාර ටූර්නමන්ට් එක පොඩ්ඩක් එක්සයිටින් ටූර්නමන්ට් එකක් මේ ටිකක් ක්ලෝස් ගේම්ස් ගියා ෆයිනල් එක ස්පෙෂලි කතා කරොත් සෑහෙන ක්ලෝස් ගේම් එකක් පොඩි වෙනසකට තියෙන්නේ මේ පාර ටීම්ස් 4ක් විතරයි සෙල්ලම් කරන්නේ ජැෆ්නා සෙල්ලම් කරන්නේ නැහැ සමහර විට ශ්‍රී ලංකන් ඒ ටූර්නමන්ට් එකක් කරන නිව්සීලන්ත එක්ක සහ PSL එක IPL එක ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලත් ප්ලේයර්ස්ලා කිහිපයක් බිසි වෙලා ඉන්නවා සහ ඉන්ජරිස්ුත් තියෙන්නේ නැති ඕක හේතුවක් වෙන්නේ නැති කියලාත් හිතනවා 2025 ටීම් 5ක් සෙල්ලම් කරා මේ පාර ටීම්ස් 4යි ජැෆ්නා ටීම් එක සෙල්ලම් කරන්නේ නැහැ ඒක කියලාම ඉස්සරහට ගියොත් පළවෙනි තරඟයේ තියෙන්නේ ගෝල් කැන්ඩි
ටිකක් ඕකේ ක්ලෝස් ගේම් මේ එකක් අපි කලින් කතා කරා මේක ගැනනේ කලින් වීඩියෝ එක. මේ ඒකත් එකන් කියන්න ඕන වෙනවන් මේ ග්‍රවුන්ඩ්ස් 3ක ටූර්නමන්ට් එක තිබුණේ. හ්ම්. කෙත්තාරාමේ දඹුල්ලේ සහ හම්බන්තොටනේ. ඔව් හම්බන්තොට 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 එකක් ගෑවා. හම්බන්තොට. ඉතින් ලංකාවේ ඉන්ටර්නැෂනල් සෙල්ලම් කරන ග්‍රවුන්ඩ් 3ක සෙල්ලම් කරන එතනත් ක්වොලිටි එක තියාගන්න. ඔහොම පළවෙනි මැච් එක. පළවෙනි මැච් එක ගෝල් කැන්ටි අපි මම හිතන්නේ කලින් වීඩියෝ එක මේකට වඩා රෆ්ලි කතා කරා මැච් එක තිබ්බ වීක් එකේ කරපු වීඩියෝ එකේ සෑහෙන ක්ලෝස් ගේම් එකක් යන්නේ අවසානයේ ජයග්‍රහණයට ලකුණු 314 ඉලක්කයක් මේ හඹා යනවා කැන්ඩි ටීම් එක 229 කඩු 9යි මේ තරඟ ඉවර වෙද්දී එක කඩුලක් තමයි දවා ගන්න බැරි වෙන්නේ ගාලු කණ්ඩායමට නෝටබල් පර්ෆෝමන්ස් ගත්තොත් මහනේ පළවෙනිම ගත්තොත් ගාලු කණ්ඩායම ලකුණු 260ක් වාර්තා කරනවා 260න් 84ක් ඕෂිත ෆර්නෑන්ඩෝ වාර්තා කරනවා ඊට අමතරව රමේෂ් මෙන්ඩිස් ලකුණු 70ක් වාර්තා කරනවා පිටෙන් දස්කම් දක්වනවා පන්දු යවන්නන් අතරින් දුලාට් සමුදිත කඩලු 3යි චාමික ගුණසේකර ෆාස්ට් බෝලර් කෙනෙක් මතක නම් ශ්‍රී ලංකන් ටෙස්ට් ටීම් එකට ශ්‍රී ලංකාව ටෙස්ට් කැප් එක කඩලු 5ක් ලබා ගන්නවා ඊට අමතරව ජෙෆ්රි වෙන්ඩසේ තමයි ස්පිනර් විදිහට ශ්‍රී ලංකන්නේ කඩලු 2යි එතකොට මේ කෙත්තාරාම විනාට මේ කඩලු 5ක් දවා ගන්නේ චාමික ගුණසේකර ඒකෙන් අපිට කියන්න පුළුවන් ඔය කෙත්තාරාමේ කුඹුරක්ම නෙමෙයි කියලාත් අපිට හිතන්න පුළුවන් ඊට පස්සේ නුවර පැත්තට આવත් ගාන පොඩ්ඩක් කතා කරගෙන යන්න මොකද උනේ කියලා. රිප්ලයි. නුවර කැන්ඩි ඇත්තටම මේ ලොකු ලකුණු ගානක් ගහන්න 209යි. එතන මේ බැටින් පැත්තෙන් කිව්වොත් ෂමු අෂාන් කාලයකට පස්සේ මේ කාලේ සෑහෙන කිවෙච්ච නම ලකුණු 52ක් ගන්නවා. ඊට අමතරව ලොකුවට ඉනිස් නැහැ. චාමි කරුණාරත්න ලකුණු 34ක් ඊළඟට වැඩිම ලකුණු. එතනත් කියන්න ඕන මේ බෝලින් පැත්තට යද්දී ආයි ටිකට් 5ක් අරගන්නවා ඉසිත විජේසුන්දර. අපේ මේ ඒ ටීම් එකේ සෙල්ලම් කරලා සෑහෙන මේ පර්ෆෝමන්ස් තියන් ඉන්න ප්ලේයර් කෙනෙක් ෆාස්ට් බෝලර් කෙනෙක් විදියට අපි බලමු ඉස්සරහට එයාට මොන වගේ chance එකක් දෙන්නේ කියලා. මට මතක විදියට මම කලින් වීඩියෝ එකේ කිව්වා ඇවරේජ් එක 28ට අඩු ෆාස්ට් බෝලර් කෙනෙක් ඔය ඉසිත විජේසුන්දර කියන්නේ. මේ මට මතක විදියට ඉසිතගේ ෆස්ට් ක්ලාස් ඇවරේජ් එක 20 අතර 22යි. ඔහොම පාස්පෝර්ට්ස්ලා නෑ ලංකාවේ. අසිත ඉන්නවා මම කියන්නේ. අසිත ඒ දැන් ටිකක් වැඩි වෙලා ඉතින් ඉන්ටර්නැෂනල් ගහනවත් එක්ක මේ ලංකාවේ ඩොමෙස්ටික් එක සෙල්ලම් කරලා 22ක ඇවරේජ් එකක් තියයි මම වාස්කේ බැලුවත් 22ක් නැතු වෙලි. මේ සෑහෙන අමාරුයි ස්පෙෂලි ආෆ්ටර් මේ 2010න් පස්සේ වගේ කරපු මේ වෙනස්කම් මනම් එක්ක මේ කුඹුරු වලින් සෙල්ලම් කරේ. ඒද සෑහෙන කමෙන්ඩබල් බෝලර් කෙනෙක්. ඔව් ඒකත් යා ෆෝමැට්ස් තුනේ මේ වගේ හොඳට ඇවරේජ් තියෙනවා ඩිස්ටේ වලත් 23ක් T20 වල 16ක් වගේ කියන්නේ හොඳට පර්ෆෝමන්ස් තියාගෙන යනවා හැබැයි දැනටත් අවුරුදු 29කට කිට්ටු ක්‍රීඩකයෙක් ඩෙබියුට් කරනවා නම් මට හිතෙන හොඳම වයස මේ දැන් ඉන්න එක්ස්පීරියන්ස් එකත් එක්ක අපි අල්ටිමේට් සෙල්ලම් කරනවා ඔහොම ගාලේ සෙකන්ඩ් ඉනිස් එක එතන මේ මුල් විකට් ටික අතරම යනවා පළවෙනි විකට් පහ ලකුණු 66කට ඊට පස්සේ සාදීර සමරවික්‍රම තමයි මේ අංක කරන් යන්නේ ඉනිස් එක ලකුණු 70ක් ගන්නවා ඊට අමතරව තව හාෆ් සෙන්චරිස් දෙකක් අර ගන්නවා උෂේද ෆර්නෑන්ඩෝ බැට් කරන්නේ පොඩ්ඩක් යටින් පොඩ්ඩක් නෙවෙයි සෑහෙන යටින් නම්බර් 7 වගේ මම ඉන්ජරියක් තියෙන්නේ මොකක් හරි නේ මොකක් හරි ඔව් එහෙම නැත්තම් උෂේද ලකුණු 55කුත් දිලුම් සුදීර ලකුණු 56කුත් අරගෙන කොහොම හරි ඒගොල්ලෝ ලකුණු 262ක් අරන් ලකුණු 314ක ටාගට් එකක් දෙනවා කැන්ඩි ටීම් එකට. ඉතින් එතන තමයි මැච් එක අන්තිම මොහොත වෙනකන් සෑහෙන එක්සයිටිං විදියට යන්නේ. ඔව් ඔයා විකට් පහක්වත් ගියා ගමනේ මුල ඔය විකට් පහ මේ එසේ මෙසේ නම් නෙමෙයි. නිරෝෂන් ඩික්වෙල්, නිපුන් ධනංජය, දිනේෂ් චන්දිමාල් පසින්දු සූරිය බණ්ඩාර මෙතන ඊට පස්සේ රමේෂ් මෙන්ඩිස් අවුට් වෙන්නේ විකට් පහ විදියට. ඔව් එතනත් ෆාස්ට් බෝලර්ස්ලා මෙතන අතන චාමික කරුණාරත්න විකට් තුනක් කරන් තියෙනවා. ඊට අමතරව චාමික ගුණසේකර ආයිත් එක විකට් එකයි දුලාස් සම්පත් ෆාස්ට් බෝලර් කෙනෙක්. මේ ලෙෆ්ට් ආම්. එතකොට එයාත් විකට් දෙකයි විකට් හයක්ම ෆාස්ට් බෝලර් එතන ගිහින් තියෙනවා. ස්පිනර්ස්ලාගේ පැත්තෙන් ගත්තොත් අරිඳු රත්නායකට එක විකට් එකයි වැන්ඩර්සේට විකට් දෙකයි ආපහු මේ ආපහු ෆාස්ට් බෝලර් ඩොමිනන්ට් කරපු ඉනින් එකක්.
ඕකත් එක්ක නුවර කණ්ඩායම ලකුණු 314ක ඉලක්කයක් හම්බ වෙනවා ජයග්‍රහණය කරන්න. දැන් ටෙස්ට් ටීම් එකේ ඕපන ලහිරු උදාර සෙල්ලම් කරනවා. එයා ලකුණු 40ක් ලබා ගන්නවා පන්දු 44කින් පොඩි අර ස්පාක් එකක් දෙන්න ඉන්න එක. මම දැන් එයාගෙන් අර ඕන රෝල් එකත් මම හිතන්නේ ශ්‍රී ලංකා ටීම් එක බලාපොරොත්තු වෙන්නේ සේම් රෝල් එක අර ඔයාලට මම දැන් ඕස්ට්‍රේලියාවේ මේ ඩේවිඩ් බෝන මේ ඉන්දියාවේ විරේද ෂෙවාග් කාලයක් ලංකාවේ දිල්ෂාන් කරපු රෝල් එකක් අර එක පැත්තක දැන් මේ බෝලේ වර්ණ වෙන දෙන ගමන් ඇටැක් කරගෙන යන රෝල් එක. අනිත් කවුද අපේ නෙමේ ඔස්ට්‍රේලියාවේ මේ ට්‍රැවිස් හෙඩ් දැන් කරන්නේ ඒ වගේ දෙයක්. විශේෂයෙන්ම සබ් කොන්ටෙන්ට් එකට ආව. ට්‍රැවිස් හෙඩ්ව ගේනවා සබ් කොන්ටෙන්ට් එකේදී ඕපනින් රෝල් එකට. මොකද අර ස්පින් එක එන්න බෝලේ පරණ වෙන්න කලින් මේ අර අලුතෙන් තියෙදි ලකුණු ටිකක් ලබා ගන්න. අපි ටාගට් පොඩ්ඩක් වෙලාවත් යන ඉඳලා ටික ඉක්මනට යන්. ඒකේ ලකුණු වැඩිම ගාණක් කරගන්නේ පවන්ත වීරසිංහ ලකුණු 61ක් නම්බර් 3 සෙල්ලම් කරලා. ඉතින් කොහමද ඒගොල්ලෝ 229යි මේ මං කියන්නේ රිප්ලයි එකේ 229යි විකට් 9ක් යනවා 314ක ටාගට් එකකට යද්දී මැච් එකේ කාලය වසන් වෙනවා. බොහෝ දුරට සෙල්ලම් කරා නම් ගාල්ලේ කණ්ඩායමට ජයග්‍රහණයක් කරගන්න තිබිච්ච මැච් එකක්. එතන බෝලින් පැත්තෙන් කිව්වොත් ආයිත් විසිත විකට් දෙකක් කරගන්නවා. අසංක මනෝජ් විකට් 3ක් ලකුණු 60කට රමේෂ් මෙන්ඩිස් විකට් දෙකක් ගන්නවා ලකුණු 26කට දුලුම් සුදීර් විකට් එකකුත් උදිත් මදුෂාන් විකට් එකකුත් විදියට අරගෙන තමයි විකට් 9 බෙදලා යන්නේ. මේ මැච් එකේ ඇත්තටම රිසල්ට් එකකට යන්න තිබුණා කාලය හරස් වීමත් එක්ක මැච් එකේ විදියට ඉවර වෙනවා. අපි හොම් යන දෙවෙනි මැච් එකට. දෙවෙනි තරඟය මීට වඩා සෑහෙන වෙනස්. තරඟයේ තියෙන්නේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයේම තමයි. දඹුල්ල සහ කොළඹ කණ්ඩායම අතර. ටික හයි ස්කෝරින් ගේම් එකක් මේ තීරණයක් නැහැ තරඟ ජය පරාජයෙන් තොරව අවසන් වෙන්නේ. පළවෙනි නිම ක්‍රීඩාංගන දඹුල් ඔව් අපි ඕකේ මේ ඔය පර්ෆෝමන්ස් ටික කියන් වෙලාවත් යන හින්දා 408ක් ලබා ගන්නවා පළවෙනි ඉනිමේ දඹුල්ල කණ්ඩායම පිළිතුරු වශයෙන් ඒ වගේම 390ක් ගහනවා කොළඹ සෙකන්ඩ් ඉනින් එක විකට් එකට 266යි පර්ෆෝමන්ස් ගත්තොත් නිෂාන් මදුෂ්ක ලකුණු අතරට අවිලා තියෙනවා ලකුණු 97ක් වාර්තා කරලා තියෙනවා ඊළඟට අංජල බණ්ඩාර ටූර්නමන්ට් එකේ සෙකන්ඩ් හයි ස්කෝර ලකුණු 95ක් වාර්තා කරනවා ඊට අමතරව තනුක දාඹරේ 56යි කවින්දු පතිරත්න ලකුණු 49ක් පතිරත්න ගැන වෙනම කතා කරමු අපි පස්සේ බෝලින් පැත්තට ගියොත් එහෙම කසුන් රාජිත මම කාලයකට පස්සේ සෙල්ලම් කරලා තියෙනවා 81 82ට එක කඩුල්ලයි හැබැයි ලබාගෙන තියෙන්නේ. දැන් පොඩි එක්සයිටින් පාස් බෝලර් කෙනෙක් කෙනා චමෝත් බට්ටගේ කියලා කඩලු දෙකක් ලබා ගන්නවා ලකුණු 57කට ටිකක් ස්කිඩි ටයිප් පාස් බෝලර් කෙනෙක්. සා ප්‍රභාත් ජයසූරිය නැෂනල් ටීම් එකේ ප්‍රීමියර් ස්පිනර් ලකුණු 110කට කඩලු 3ක් ලබාගෙන තිබෙනවා. කොළඹ කණ්ඩායම පැත්තෙන් ගත්තොත් එහෙම ගොඩක් අර හාෆ් සෙන්චරිස් තියෙනවා. එඳ මම විශේෂයෙන් නම් කියන්නේ නැතෝ චරිත අසලංක ලකුණු 67ක් ලබා ගන්නවා සහ රවින්දු රසාන්ත 69ක් කියන පර්ෆෝමන්ස් දෙක තියෙනවා. බෝලින් පැත්තට ගියොත් ආපහු කවින්දු පතිරත්න කඩු 2යි අකිල දඩංචිය කඩු 4 කඩු 3ක් සහ ශක්ති උදාර කඩු 4ක් ලබා ගන්නවා. පිළිතුරින්ම කතා කරද්දී ආපහු නිෂාන් මදුෂ්ක සහ අංජල බණ්ඩාර ශතක වාර්තා කරනවා තරගයේ අංජල නෙවෙයි නේ කවින් බණ්ඩාර ශතක වාර්තා කරනවා නිෂාන් මදුෂ්ක 107යි කවින් බණ්ඩාර 100යි ඒත් එක්ක තරගය ජය පරාජයෙන් තොරව අවසන් වෙනවා. අපි ඊළඟ තරගයට යමු. ගායන්. ඔව් තුන්වෙනි මැච් එකෙත් එහෙම මේ රිසල්ට් එකක් නැහැ. ඇත්තටම මේ මැච් එක තියෙන්නේ දඹුල්ලෙමයි. මෙතෙන්දී ෆස්ට් ඉනින්ස් එකට කොළඹ කණ්ඩායම ලකුණු 434 විකට් 9කට ඒගොල්ලෝ ඩික්ලෙයාර් කරනවා. රිප්ලයි විදියට කැන්ඩි ලකුණු 393කුත් මැච් එක ඉවර වෙද්දී ආයිත් කොළඹ ටීම් එක විකට් දෙකකට ලකුණු 76කුත් අරගන්නවා. මේක පොඩ්ඩක් වර්ෂාවෙන් බාධා වෙන්න ඇති එහෙම මෙහෙන් පොඩි මම හිතන්නේ මේ කොහොමරි ලොකුවට රිසල්ට් එකක් බලාපොරොත්තු වෙන්න බැරි මැච් එකක් පර්ෆෝමන්ස් ගැන කිව්වොත් ජනිත් ලියනගේ කොළඹ මැච් එකේ කැප්ටන් කරලා තියෙන්නේ ශතකයක් ලබා ගන්නවා ලකුණු 134ක් ඊට අමතරව මතක ඇති ලිටල් සංගා මේ 2011 කාලේ මේ හයිලයිට් වෙච්ච මේ පොඩි ක්‍රීඩකයා දැන් අnder 19 සෙල්ලම් කරලා මේතන NSL සෙල්ලම් කරනවා ශරුජන් ශම්නාදෙන් ලකුණු 145ක් ලබා ගන්නවා මම හිතන්නේ මේ එක ළඟ එයා ෆස්ට් ක්ලාස් වල මග්දන් මේ අවුරුද්දේ 103ක් විතර ගහලා තිනවා විස්ටන් එකෙත් පොඩ්ඩක් හයිලයිට් වුණා ඊයේ පෙරේදා වීඩියෝ එකක් දාලා තිබුණා ශරුජන්ගේ තාත්තත් මේ පහුගිය මැචස් වලට සම්බන්ධ වෙලා තිබුණා මේ කැමරා ශිල්පියෙක් විදියට
ඉතින් ඒගොල්ලෝ කියලා තිබුණා මේ තාත්තට පුතාගේ ෆොටෝ එකක් ගහන්න ලැබෙනවා නම් ඉස්සරහට ලංකාවට සෙල්ලම් කරන හොඳ මේ අවස්ථාවක් වෙයි කියලා අපි බලන් ඉමු. තරුණ ක්‍රීඩකයෙක් පොඩි කාලෙත් දැකපු ප්ලේයර් කෙනෙක් ඉස්සරහට පර්ෆෝමන්ස් තියන් ඉද්දි ඊට අමතරව කවිජ ගමගේ ලකුණු 80ක් අරගන්නවා. එයාත් under 19 player කෙනෙක් මේ කවිජ ගමගේ ඔව්. කියන්නේ. ඊට පස්සේ බෝලින් පැත්තට ගියොත් දිනුර කළුපහන තවත් under under 19 19 තවත් under 19 වලින් ආපු එක්කෙනෙක්. අවුරුදු 3-4කට කලින් හිටපු ඕල් රවුන්ඩර් කෙනෙක් බලාපොරොත්තු තියාගෙන හිටිය ප්ලේයර් කෙනෙක්. හැබැයි ලොකුවට එයාගේ ඊළඟ ෆස්ට් ක්ලාස් එතනින් එහාට ලොකු දෙයක් දැක්කේ නෑ. හැබැයි මෙතන විකට් 4ක් අරගෙන තියෙනවා ලකුණු 58කට ඕපනින් බෝල් කරලා. ඔකට රිප්ලයි විදියට කැන්ඩි ටීම් එක ලකුණු 393යි. එතන කියන්න ඕන නෝටබල් පර්ෆෝමන්ස් සුහාන් ඩිලිවේරා ලකුණු 105ක් ලබා ගන්නවා. ඊට අමතරව අෂෙන් බණ්ඩාර සහ රවිදු ෆර්නෑන්ඩෝ හාෆ් සෙන්චරිස් දෙකක් අරගන්නවා. බෝලින් පැත්තෙන් කිව්වොත් චමෝද් බට්ටගේ විකට් 4ක් ගන්නවා ලකුණු 43කට. ඊට අමතරව ප්‍රමෝද් මසුෂාන් විකට් 2ක් සහ ජනිත් ලියනගේ විකට් 2ක් අරගන්නවා. ඕකේ තව පොඩි දෙයක් කියන්න ඊළ මැච් එකට යන කලින් ගාන අර මේ 434 ගහන එකේ වුණත් ලකුණු 32කට කඩලු 4යි. ඒ කියන්නේ අර මේ ගිනුර කළුපාන තහන විකට් 4ම ගන්නේ. කළුපාන සහ චාමික ගුණසේකර ගුණසේකර ඒ දෙක කියන්නේ පාස් බෝලර්ස්ලට හොඳ කන්ඩිෂන්ස් තිබිලා තියෙනවා. ඒ පොයින්ට් එක සාපේක්ෂව අර සාපේක්ෂව මේ ස්පිනර්ස් ලෙවල් දාලා මේ විකට් වෙන තත්ත්වයක් තිබිලා නැහැ. ඉතින් ඒකේ සෙකන්ඩ් ඉනිස් එකේ ඕවර් 18 සෙල්ලම් කරන්නේ ලකුණු 70 විකට් 2යි කොලම්බෝ ටීම් එක. එහෙමම යමු අපි හතරවෙනි මැච් එකට. හතරවෙනි මැච් එක ගෝල් වර්සස් දඹුල්ල. මේකත් තියෙන්නේ ප්‍රේමදාස ක්‍රීඩාංගණයෙම තමයි. තරගයේ ආපහු ජය පරාජයෙන් තොරව අවසන් වෙන්නේ. ගාලු කණ්ඩායම 255යි වාර්තා තමයි මේක දඹුල්ල කණ්ඩායම ජයග්‍රහණය කරනවා. මම හිතන්නේ මේක විතරද කොහෙදත් මේ රිසාර්ට් එකක් තියෙන තරගයේ විදිහටත් තියෙන්නේ ටූර්නමන්ට් එකේ ලීග් එකේ මේ ගාලු කණ්ඩායම 255යි පළවෙනිමට පිළිතුරු වශයෙන් දඹුල්ල 488ක් ගන්නවා ලකුණු මම හිතන්නේ 200ක 220ක විතර ලීඩ් එකක් එක්ක පටන් ගන්නේ ගාලු කණ්ඩායමට පිළිතුරු වශයෙන් දෙවනි ඉනිමෙත් වාර්තා කරන්න පුළුවන් වෙන්නේ 192යි. ඉතින් මේක ඉනිමකින් ජයග්‍රහණය කරන දඹුල්ල කණ්ඩායම ඒකත් එක්ක මෙතන හොන් අර ඕල්මෝස්ට් මේ සීක්වර් කරගන්නවා ෆයිනල් ස්පොට් එකමද ඉනිමක ජයග්‍රහණයට වැඩිපුර ලකුණු ගාණක් හම්බ වෙන හින්දා. පර්ෆෝමන්ස් පැත්තෙන් ගත්තොත් සදිර සමරවික්‍රම නැවතත් ශතකයක් වාර්තා කරනවා 113යි ගාලු කණ්ඩායම වෙනුවෙන්. අහන් වික්‍රමසිංහ තවත් අර පොඩි ක්‍රීඩකයෙක් අපි හිතන් හිටියා ඉස්සරහට එයි කියලා ආපහු හැබැයි බලාපොරොත්තු වෙච්ච දෙයක් කරන්න බැරි වෙච්ච ක්‍රීඩකෙක් ලකුණු 70යි. පන්දු යවන්නන් අතරින් ගත්තොත් එහෙම ආයි කවිඳු පතිරත්න රාජකීය විද්‍යාලයේ නියෝජනය කරමින් මම හිතන්නේ ප්‍රෙස් ක්ලාස් පිටට අලුතෙන් ආපු දක්ෂ වේග පන්දු යවන්නේ කඩලු 5යි. චමෝද් බට්ටගේත් එක්ක පොඩක් එක්සයිටින් ස්පෙල් එකක් බලාගත්ත ෆයිනල් එකේ උදිත්තුත් මම හිතන්නේ දාලා තිබ්බා ඒ දෙන්නගේ බෝලින් ගැන වෙනම. ඊට පස්සේ විශ්ව ෆර්නෑන්ඩෝ සෙල්ලම් කරලා තියෙනවා කඩලු 2යි. ඊට අමතරව ශක්තිය උදාර අපව කඩලු 2ක් වාර්තා කරලා තියෙනවා. අකිල දනංජයට එක කඩලක් පමණයි වාර්තා කරගන්න පුළුවන් වෙලා තියෙන්නේ. දඹුල්ල කණ්ඩායම පැත්තට ගියොත් ලසිත් කොරස්පුල්ලේ 133ක් ලබා ගන්නවා. ඊට පස්සේ හාෆ් සෙන්චරිස් ගොඩක් තියෙනවා. කැප්ටන් දනංජය සිල්වා, විශාත් රන්දික, අංජල බණ්ඩාර සහ කවිඳු පතිරත්න කලින් තරඟෙත් 47ක් මම හිතන්නේ ගහලා තිබ්බා. මේකෙත් 56ක් ගහලා තිබ්බා. ඒ කියන්නේ යාර ඕල් බැටිං වලිනුත් යම් කිසි දෙයක් ටීම් එකට කරන පුද්ගලයෙක් කියලා අපිට පේනවා. හැබැයි ඩොමෙස්ටික් මේක. නමුත් අපිට දැන්ට පේන්න තියෙන්නේ හොඳ සයින්ස්. මේකත් එක්ක පන්දිවන්නන්ගේ පැත්තෙන් ලොකුවට දෙයක් බලාගන්න නැහැ. ගාල්ල කණ්ඩායමේ කේශර නුවන්ත කඩලු 4ක් ලබා ගන්නවා. මම හිතන්නේ ලකුණු 139කට. දුයිතු තිලකරත්න කඩලු 387කට. මෙතන උදිත් මදුෂාන් තමයි මම හිතන්නේ පාස් බෝලර් අසංක මනෝජ් සහ උදිත් මදුෂාන් කඩලු 2ක් ලබා ගන්නවා උදිත් මදුෂාන්. ඔව් ඒකේ මම හිතන්නේ මේ එහෙම ලොකුවට නැෂනල් ලෙවල් එකේ කියවිච්ච මේ ප්ලේයර්ස්ලා නම් නැහැ මේ ඒ බෝලින් මේ ලයින් අප් එකේ. ඒක තමයි ගාලු කණ්ඩායම දෙවනි ඉනිමට මම හිතන්නේ වාර්තා කරන 192යි. නැවතත් මේ පන්දිය වන්නන්ගේ පැත්තේ තමයි අකිල දනංජය කඩලු 4යි, විශ්ව ෆර්නෑන්ඩෝ 2යි, කවිඳු පතිරත්න ශක්තිය උදාර ආපහු කඩලු 2 ගානේ වාර්තා කරනවා. මේක පොඩ්ඩක් මම හිතන්නේ ඒදි පන්දිය වන්නන්ට සුදුසු වෙන මොකද අකිල දනංජය ඕපන් කරලා තියෙන බෝලින්. කවිඳු පතිරත්න නෙමෙයි. බැටින් පැත්තෙන් ගත්තොත් ආපහු සදිර සමරවික්‍රම 74ක් ගහලා තියෙනවා. ඊට අමතරව ලොකු නෝටබල් පර්ෆෝමන්ස් එකක් නැහැ. ඔය විදිහට ඒ තරඟයේ ජයග්‍රහණය කරන දඹුල්ල කණ්ඩායම ඊළඟ තරඟයට අපි යමු. මම හිතන්නේ දඹුල්ල සහ නුවර.
පස්වෙනි මැච් එක තරගේ තියෙන්නේ හම්බන්තොට. මේ මැච් එකෙත් රිසල්ට්ස් එකක් නැහැ. ස්කෝර්ස් ගැන කිව්වොත් දඹුල්ල පළවෙනි ඉනින්ට ලකුණු 451යි. ඊට රිප්ලයි විදියට කැන්ඩි 366යි. ආයිත් දඹුල්ල මැච් එකේ ඉවර වෙද්දි 110යි විකට් 3යි. පර්ෆෝමන්ස් ගැන කිව්වොත් 102ක් වාර්තා වෙනවා මේ දඹුල්ල ඉනින්ස් එකට. විශාද රන්තිකත් අංජල බණ්ඩාරත් සෙන්චරිස් දෙකක් ලබා ගන්නවා. ඊට අමතරව දානංජය සිල්වා කැප්ටන් ලකුණු 53කුත් කවිදු පතිරත්ත ආයිත් ලකුණු 73කුත් අරගන්නවා. 78ක්. ඉතින් එතන බෝලිං පැත්තෙන් කිව්වොත් දිනුර කඩුපහන විකට් දෙකක් ඊට අමතරව විකට් 3ක් බැගින් දෙන්නෙක් අරගන්නවා බැන්ඩසේත් රමිදු ෆර්නෑන්ඩෝ. ඔහොම යම් කැන්ඩි ඉනිංස් එක පැත්තට කැන්ඩි ලකුණු 366යි. මෙතන හාෆ් සෙන්චරිස් 4ක් වාර්තා වුණා. වැඩිම ලකුණු අශෙන් බණ්ඩාර ලකුණු 94ක් ලකුණු 6ක් අඩුවෙන් ලකුණු 100ට අඩුවෙන් දෙවියනවා. ඊට අමතරව පවන් වීරසිංහ ලකුණු 60කුත් විනුක රූපසිංහ ලකුණු 70කුත් සහනාරච්චගේ මේ මැච් එකේ කැප්ටන් කෙරේ ලකුණු 58ක් ලබා ගන්නවා. බෝලින් පැත්තට ගියොත් එතන ඉස්සලා අබේරත්න විකට් 5ක් අරගන්නවා ලකුණු 106කට මීඩියම් පේස් කෙනෙක්. එයා විකට් 5ක් අරගනිද්දී විකට් දෙකක් කවිදු පතිරත්න ආපහු නම කියනවා සෑහෙන්න. එයා විකට් දෙකක් අරගන්නවා. ඊට අමතරව විකට් එක බැගින් ගන්නවා අකිල ධනංජය, ශක්ති උදාර සහ විශ්ව ෆර්නෑන්ඩෝ. ඊළඟට මැච් එක ඉවර වෙද්දී දඹුල්ල ටීම් එක ලකුණු 110 විකට් 3යි. රසිත් ක්‍රූස්පූලේ නොට් අවුට් ඉන්නවා ලකුණු 50ක් අරගෙන. පූනි පැත්තෙන් රවිදු ෆර්නෑන්ඩෝ විකට් දෙකක් අරගෙන තියෙනවා. වැන්ඩසේ එක විකට් එකක් අරන් තියෙනවා. ඔහොම අපි යන් 6 වෙනි මැච් එක. ලීග් ගේම් එකේ අවසාන තරගය මේක පොඩක් ක්ලෝස් ගේම් එකක් අනිත් තරඟ වලට සාපේක්ෂව ගාලු කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර ස්කෝර්ස් පැත්තෙන් කතා කරොත් පළමුවෙනිම ක්‍රීඩා කරන කොළඹ කණ්ඩායම 337යි ඊට පිළිතුරු වශයෙන් 273ක් වාර්තා කරනවා ගාලු කණ්ඩායම. ඒක ලකුණු මම හිතන්නේ 50ක 60ක විතර ඇඩ්වාන්ටේජ් එකක් ආපහු පාඩුවට පාඩ දෙන කොළඹ කණ්ඩායම සිරු දෙන 224කට දැවි වෙනවා. මේකේ හොඳම දේ තමයි විකට් 30ක් ගිහින් තියෙනවා මේ වෙද්දි. මේ තරඟයේ අපි එක තරඟයකට දිවා විකට් 39ක්ම ගියා. එක විකට් එකකින් තමයි මිස් උනේ. පිළිතුරු වශයෙන් ලකුණු 289ක ඉලක්කයක් හම්බ වෙන ගාලු කණ්ඩායම කඩලු 5ක් දැවි 271යි තරඟයේ අවසාන වෙද්දී ලකුණු 18ක් වගේ තමයි මිස් වෙලා තියෙන්නේ. මේක ආපහු අර ගාලු කණ්ඩායමට මතක කලිනුත් තරඟයක් තිබ්බ ජයග්‍රහණය කරන්න chance එකක් තිබ්බ එකක් මම හිතන්නේ මේ ආපහු නැත්තම් මිස් වෙලා තියෙනවා. එයා යන්තම් ඉස්සලා තියෙනවා මේකේ පර්ෆෝමන්ස් පැත්තට ගියොත් එහෙම කොළඹ කණ්ඩායමත් එක්ක ආපහු ජනිත් ත්‍රිණගේ 98කට දැවිලා තියෙන ශතකයේ පෙනෙන නොපෙනෙන මානේ කවිජ ගමගේ ඊට අමතරව ලකුණු 40ක් වාර්තා කරලා තියෙනවා. ඊට අමතරව හැමෝම 20 30 ගාලා තියෙනවා. නෝටබල් පර්ෆෝමන්ස් යන්නේ නැහැ ඊට අමතරව ඒ දෙකට අමතරව පන්දු යවන්නම් පැත්තෙන් ගත්තොත් එහෙම මුදිත් ලක්ෂාන් මෙතන ලෙග් ස්පිනර් කඩලු 3ක් වාර්තා කරලා තියෙනවා. කාලයකට පස්සේ නම කියවෙන්නේ ඊට අමතරව හැමෝම අතරේ කඩලු බෙදිලා ගිහින් තියෙනවා. උදිත් මදුෂාන් අසංක මනෝජ් කේශර නුවන්ත අතර කඩලු දෙක ගානේ බෙදී ගිහින් තියෙනවා. ගාලු කණ්ඩායමට පැත්තෙන් ආවොත් ආපහු මම හිතන්නේ සදිර සමරවික්‍රම 69යි අර සදිරගේ මම හිතන්නේ අර විස්කෝස් වලින් පේනවා හැමදාම තිබ්බ අවුලට ලස්සන්ට 50ක් 60ක් ගහලා විසිකල්ලා විකට් එක යනවා. දැන් සෙන්චරියක් මම හිතන්නේ එකයි තිබ්බේ. මේ අනිත් දෙකම 70 ගණන් 60 ගණනකුයි. ටූර්නමන්ට් එක ගත්තොත් හයියස්ට් රන් ස්කෝරර් හැබැයි 69යි. අර ටීම් එකට වැඩකුත් නැහැ. තමන්ට වැඩකුත් නැති ගානේ ලකුණක් තමයි ගහලා තියෙන්නේ. බෝලිං වලට ගියත් එහෙම ප්‍රමෝද් මදුෂාන් නැෂනල් පාස් බෝලර් ලකුණු 4 කඩලු 4ක් ලබාගෙන තියෙනවා. සහ චමෝත් බට්ටගේ ආපහු නම කියවනවා ලකුණු 35කට කඩලු 3ක් ලබාගෙන තියෙනවා. ප්‍රභාත් ජයසූරිය පන්දුවාර 24ක් ක්‍රියාත්මක කරනවා ලකුණු 75කට එක කඩුල්ලයි. මම ඒක විශේෂයෙන්ම කිව්වේ කවිජගමගේ පන්දුවාර 15ක් ක්‍රියාත්මක කරන ලකුණු 50ට කඩලු 2යි. මේ එතන ගියොත් එහෙම කවිජගමගේගේ පර්ෆෝමන්ස් එක සෑහෙන උඩින් තියනවා. මොකද එයා under 19 ශ්‍රී ලංකාවේ ආපු ඕෆ් ස්පිනර් කෙනෙක් බෝලේ හොඳට ටර්න් කරන්න පුළුවන්. දෙවන්නේම කතා කරොත් එහෙම කොළඹ කණ්ඩායම වෙනුවෙන් ධනංජය සිල්වා රනේෂ් සිල්වා අර්ධශතක වාර්තා කරනවා. ඊට අමතරව ධනංජය ලක්ෂාන් සහ රනේෂ් සිල්වා අර්ධශතක වාර්තා කරනවා. ඊට අමතරව ලොකු නෝටබල් පර්ෆෝමන්සස් නැහැ. පන්දිය වන්නන් අතර ගත්තත් සමානව වගේ ගෞරවය බෙදාගෙන තියෙනවා. කේශර නුවන්ත සහ නිම්සර අතරගල්ල කඩලු 3කකින් වාර්තා කරලා තියෙනවා. උදිත් මදුෂාන් සහ අසංක මනෝජ් කඩලු 2 බැගින් ලබාගෙන කඩලු 10 බෙදාගෙන තියෙනවා.
ගාලු පැත්තෙන් ගත්තොත් එimhe ටාගට් එක මම හිතන්නේ පන්දුවර 44කින් 6.15ක රේට් එකක් තියාගෙන චේස් කරලා තියෙන්නේ. ඕෂිතා ෆර්නෑන්ඩෝ ඕපන් කරලා තියෙන ලකුණු 50යි. ඊට පස්සේ නිපුන් ධනංජය ලකුණු 87යි පන්දු 80කින්. ඊට අමතරව සදීන සමරේක්‍රම ලකුණු 52යි ආපහු පන්දු 40කින්. ඊට කෙවින් පෙරේරා සහ මුදිත් ලක්ෂයන් තම තරඟේ නිමා වෙද්දිලා තියෙන උන්ට ලකුණු 18කින් මිස් වෙලා තියෙනවා. ඕකත් එක්ක පන්දු වන්නම් පැත්තේ කතා කරලා ලොකු දෙයක් නෑ හැමෝම කඩලා ලබාගෙන තියෙන ආපහු කවිජ ගමගේ කඩලු දෙකක් ලබාගෙන තියෙනවා ලකුණු 46කට ප්‍රභාත් ජයසූරියට එක කඩුල්ලයි පන්දු වල 12කට ලකුණු 74යි එක කඩුල්ලයි අපි කතා කරමු පොඩ්ඩක් වේගෙන් ගියා මේ කාලය ඉතුරු කරගන්න ඕන හින්දා මේ all important final එක ගැන ගයන්න. ඔව් ෆයිනල් එකට එන්න කලින් ওই දැන් ටීම්ස් හතර සෙල්ලම් කරලා ටීම්ස් දෙකක් ෆයිනල් එකට යන්නේ. දඹුල්ල සහ කොළඹ ටීම්ස් දෙක ෆයිනල් එකට යන්නේ. මෙතෙන්දි කියන්න ඕන ගාල්ල ටීම් එක තුන්වෙනිට මේ පොයින්ට්ස් ටේබල් එක ඉවර කරන්නේ. මැචස් දෙකක් ඇත්තටම දිනන්න chance එක තිබුණා. පළවෙනි මැච් එක සහ අන්තිම මැච් එක ගෲප් ස්ටේජ් එකේ. මම හිතා අන්තිම එක 18 ගැහුවා නම් එයාලා දෙක වෙනවා. ඔව්. මොකද මේ කවුරුවත් පොයින්ට්ස් යන්නේ මෙහෙමයි පොයින්ට්ස් 36.94කින් දඹුල්ල තමයි උඩින්ම ඉන්නේ ඊළඟට 19.1යි කොළඹ ගාල්ල 15යි මැච් එක දිනන අනිවාර්යෙන් ඒගොල්ලෝ උඩට යනවා කොහොම හරි ෆයිනල් එක දඹුල්ල සහ කොළඹ කෙලින්ම ෆයිනල් එකට ඔව් ෆයිනල් එක අර ලෝ ස්කෝරින් ෆයිනල් එකක් කිව්වොත් හරි ලොකුවට නෑ මේ මම ගොඩක් ලයිව් බැලුවා මේ ස්කෝර්ස් ගැන මුලින් කතා කරලා ඉමු දඹුල්ල කණ්ඩායම කඩලු 9යි 222යි ධනංජය සිල්වා කැප්ටන් කරන්නේ සෑහෙන හොඳ ඩිසිෂන් එකක් ගන්න මම ලයිව් මැච් එක බැලුවා ඒ වෙලාවේ කඩලු 9ක් තියෙද්දි පොඩ්ඩක් ඕවර්කාස්ට් කන්ඩිෂන් එකක් තියෙන්නේ ඕවර්කාස්ට් කන්ඩිෂන් එක තියෙද්දි ආ ඩික්ලයි කළා ලකුණු 222 ලොකු ගානකුත් නෙමෙයි මේ අනිත් පැත්තට ගහන්න දෙනවා ධනංජය සිල්වාගේ මේ ප්‍රොඇක්ටිව් ගතිය මම හිතන්නේ මම නැෂනල් ටීම් එක කැප්ටන් ගද්දි දැක්කා එයා හැමතිස්සෙම රිසාර්ට් එකකට සෙල්ලම් කරනවා මේ ඒක මේ වද ඒකෙන් යට ප්‍රතිඵලයක් නෙලා ගන්න පුළුවන් මම හිතන්නේ මේ ලසිත් කොරස්පුල්ලේ හරි කවුරු මට මතක නැහැ ලසිත් කොරස්පුල්ලේ කඩලද කොහෙද දවා ගන්නත් හැකියාව ලැබෙනවා ඒ දවසේම ඊට පස්සේ සෝරි ලසිත් කොරස්පුල්ලේ නෙමෙයි මම හිතන්නේ ධනංජ රවින්දු රසාන්තගේ ප්‍රභාත් ජයසූරිය නයිට් වොච්මන් විදියට තමයි එන්නේ මේකේ පර්ෆෝමන්ස් ගැන කතා කරොත් එහෙම 222කට හැමෝම ඉක්වලි කන්ට්‍රිබියුට් කරලා තියෙනවා වගේ එක හාෆ් සෙන්චුරියක් සොනාල් දිනුෂගේ හරිම ලස්සනට සොනාල් දිනුෂ ශ්‍රී ලංකාවේ මේ ලකුණු 50ට මේ ප්‍රභාත් ජයසූරිය අර යාගේ එක්ස්පීරියන්ස් යූස් කරලා තමයි කඩල දවාගන්නේ මේ ටීම් එක ඇදගෙන යනවා සොනාල් දිනුෂ මම දැන් නම්බර් 6 ක්‍රීඩා කරන්නේ නැෂනල් ටීම් එකෙත් දැන් අර ඒ ලෙවල් එකේ බලාපොරොත්තු වෙන්න පුළුවන් ඉනිමක් තමයි සොනාල් දිනුෂ ක්‍රියාත්මක කරන්නේ මොකද නැත්තම් ටිකක් අපහසු තත්ත්වයක ඉන්නේ ලකුණු 130ට කඩලු 5ක් වගේ දැවිලා ඉන්න වෙලාවක තමයි සොනාල් දිනුෂ මේ ටීම් එක ඇදගෙන යන්නේ ඊට පස්සේ පන්දු යනවා ජනිත් ලියනගේ මම හිතන්නේ සෑහෙන හොඳට පන්දු යවනවා මේ කඩලු දෙකක් ලබා ගන්න මම පිච් එකත් හේතුවක් වෙන්නේ නැති අර එයා ඉස්සර මතක නැහැ ඇන්ජලෝ මැතිව්ස් අර කරපු දේ කරනවා පොඩ්ඩක් එක තැන තියෙන දෙපැත්තට බෝල යවන දෙයක් ප්‍රභාත් ජයසූරිය පර්ෆෝමන්ස් අතර ඉන්න ආපහු කඩලු 4යි ලකුණු 54කට අපි යමු පිළිතුරු ඉනුම ගැන ගයන් කොළඹ කණ්ඩායම කොළඹ ඇත්තටම මේ පටන් ගන්නෙම මේ විකට් 5ක් යනවා ලකුණු 28කට එතන ලොකුම දෙයක් කරන්න මම හිතන්නේ මේ කවින්දු පතිරත්න ඉස්සෙගේ විකට් 5ක් ගන්නවා ලකුණු 51කට කොළඹ ලකුණු 146කට ඕල් අවුට් වෙනවා ඒකේ බැටිං පැත්තෙන් කිව්වොත් නෝටබල් පර්ෆෝමන්ස් තියෙන්නේ ශරුජන් ෂණ්මුගනාഥන් ලකුණු 44ක් වැඩිම ඊට අමතරව චරිත අසලංග තමයි අනිත් පැත්තේ කැප්ටන් කරන්නේ නැෂනල් ODI කැප්ටන් සහ ටෙස්ට් කැප්ටන් තමයි මේ ටීම් දෙකේ ඉන්නේ කැප්ටන්ලා විදියට එයා 27කුත් කවිජ ගමගේ ලකුණු 25කුත් අරගන්නවා ඔගේ කවින්දු පතිරලා ගියත් ගයන් මේ කවින්දු පතිරත්න ගැන කතා කරන්න ඕනේ ඔය විකට් අපි මේ වෙනම මම හිතන්නේ මේ වීඩියෝ එකේ අපිට මේ performance wise ප්ලේස්ලා ගැන කතා කරන්න බැරි වෙයි ඒකින්ද කවින්දු ගැන කියලමු ඔව් කවින්දු ගැන විශේෂයෙන් කියලා ඉන්නේ මොකද ඒ විකට් පහ ඒ කියන්නේ නිකන් විකට් පහක් නෙමෙයි මම ලයිව් බලපු විදියට මුලින්ම විකට් ටික බෝලේ අර මතක නම් මේ කමෙන්ටරි එකත් කියන ඇන්ඩර්සන් ජේම්ස් ඇන්ඩර්සන් අර බෝලේ ඇතුළට ඇවිල්ලා අන්තිම මොහොතේ එළියට යන්නේ ඒ ටයිප් එකේ සෑහෙන අසංක හදිරම් පෑලම හිතන්නේ ලියලා තිබ්බා මේ යාගේ Facebook එකෙත් සෑහෙන හොඳට බෝල් කරා අර හොඳම ලෙන්ත් එකේ හරිම තැන නියම ෆේස් එකෙන් අවුට් සිංගර්ස් ටිකක් යවුවා අර අයි කතා කරන්න දෙයක් නැහැ ඊට පස්සේ වැදගත්ම දේ තමයි යාර වන් ටයිප් බෝල කෙනෙකුත් නෙමෙයි කෙලින් බෝල් එකක් දානවා යා මෙතන එක විකට් එකක් ගන්නවා මේ පවන් රත්නායක මට මතක විදියට මේ පවන් රත්නායක සෙල්ලම් කරනවා නේද
මට මතක නැහැ ප්ලේයර් කවුද කියලා. කාගේ හරි විකට් එකක් පවන් ගන්නවා මේ පුල් එකක් ගහනවා. يعني අර එනවා සර්ප්‍රයිස් ෆුල් එකක්. ඒ කියන්නේ එයා ෆේස් එක එහෙම ලොකුවට නෑ. හැබැයි අර එයා එක තැන දාගෙන එකපාරට ෂෝට් බෝලේ දානවා සර්ප්‍රයිස් වෙලා ඇන්ඩර්සන් ඕකම කරනවා. ඇන්ඩර්සන්ගේ සෑහෙන ඔය වගේ විකට්ස් බලා ගන්න පුළුවන්. අර වයසත් එක්ක සාපේක්ෂව සෑහෙන වෙරයිටි එකක් තිබ්බ බෝල කෙනෙක්. මට හිතෙන ඉක්මනටම මේ නැෂනල් සෙටප් එකට ගේන්න ඕනේ එක්ස්පීරියන්ස් දීලා ශ්‍රී ලංකන් මේ ඉමර්ජින් ටූර්නමන්ට්ස් දීලා. මොකද අපිට එළිය ට්‍රැවල් කරද්දී තියාගන්න පුළුවන් හොඳ ඇසෙට් එකක්. දැන් හොඳ විශ්ව ෆර්නෑන්ඩෝ, අසිත ෆර්නෑන්ඩෝට අමතරව අර සේම් ටයිප් එකට ඇඩ් කරන්න පුළුවන් තව රිසෝස් එකක් කියලා කියන්න පුළුවන්. ඒකෙම විකට් 3ක් කරගන්නවා ලකුණු 17කට අකිල දරංජය. කොහොම අපි යන් තුන්වෙනි ඉනින්ස් ඉන්න එක මැච් එකේ ඒකේ නබුල කණ්ඩායම ලකුණු 222යි අරගන්නේ. ඒකේ ලොකු ඉනින්ස් නැහැ. එක හාෆ් සෙන්චරියක් අකිල දරංජය නොට් අවුට් ලකුණු 53ක් කරගන්නවා. ඒගොල්ලෝගේ විකට් ඇත්තටම යනවා 6ක් ලකුණු 107කට. එතන ඉඳන් 222 දක්වා ඉඳන් යන ලොකු දායකත්වයක් දෙන්නේ අකිල දරංජය. ඊට අමතරව නිෂාන් මදුෂික ලකුණු 43කුත් ලකුණු 30ක් කරගන්නවා අංජල බණ්ඩාර. බෝලින් පැත්තෙන් ගියොත් චමුත් බට්ටගේ විකට් 4ක් කරගන්නවා. කතා කරන්න ඕන ෆෝමන්ස් එක. ආයි බෝල් කරා මම හිතන්නේ ෆේස් එක තියෙනවා. සම්පූර්ණ වෙනස් බෝල කෙනෙක් කවින්දු පතිරත්නට. හොඳටම පන්දු යවුවා. ආයි මම දන්නේ මම දැකපු හොඳම ස්පෙල් එකක්. ඒ විකට් 4න. ඊට පස්සේ ප්‍රභාත් ජයසූරියත් විකට් 3ක් කරගන්නවා. විකට් 3ක් ලකුණු 16කට. කොහොමද ලකුණු 222කට ඒගොල්ලෝගේ ඉනින්ස් එක ඉවර වෙද්දී කොළඹ ටීම් එකට දෙන ටාගට් එක ලකුණු 299යි. රිප්ලයි එක වම කියන්නේ? ඔව් රිප්ලයි එක ගත්තොත් එimhe හොඳ තැනක ඉන්නවා 82යි එක කඩුල්ලයි. ධනංජය ලක්ෂාන් ඕපන් කරලා ලකුණු 84ක් ලබා ගන්නවා. නුවණිදුත් එක්ක පොඩ්ඩක් ෆාර්නර්ෂිප් එකක් තියාගෙන යනවා. හැබැයි ඊට පස්සේ කොලැප්ස් එකක් සිද්ධ වෙනවා. 179කට සියලු දෙනා දැවි යනවා. පන්දු යවන්නම් පැත්තෙන් ගත්තොත් මොහමඩ් සිරාජ් පොඩ පරණ බෝල කෙනෙක් නම සෑහෙන ඉදසුල කියවිච්ච පන්දු යවන්නේ කඩු 4ක් දවා ගන්නවා. පන්දු වල 16ක් යවලා. ඊට අමතරව නිසල අබේරත්න කඩලු 2ක් සහ කවිඳු පතිරත්න අකිල ධනංජය සිල්වා අතරේ ඒක කඩුල ගාන බෙදී යනවා. මේකේ මේ තරගයේ පර්ෆෝමන්ස් ගැන අපි පස්සේ අතටම කතා කරමු. ධනංජය සිල්වා පොඩ්ඩක් මම හයිලයිට් කරනවා බැට්ස්මන් කෙනෙක් විදිහට නේ කැප්ටන් කෙනෙක් විදිහට. එයාගේ බෝලින් චේන්ජස් සහ එයා ගත්ත සමහර ඩිසිෂන්ස් ප්‍රොඇක්ටිව්ලි සෑහෙන කමෙන්ඩබල්. අපි ධනංජය සිල්වා සෑහෙන ක්‍රිටිසයිස් කරපු මේ පොඩ්කාස්ටර්ස්ලා දෙන්නේ කලින් මේ ODI T20 World Cup එකට සාපේක්ෂව හැබැයි ටෙස්ට් ටීම් එකට ආවත් ධනංජය සිල්වා කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න වෙටරන් කෙනෙක්. එයාගේ කැප්ටන්සි එක සෑහෙන ඉම්ප්‍රූව්මන්ට් අර අපි මෑත කාලේ දැකපු බෝරින් කැප්ටන්සි තිබ්බ ඇන්ජලෝ මැතිව්ස් දිමුත් කරනටත් එක බලද්දි අර සෑහෙන වෙනසක් තියෙනවා. හැමතිස්සෙම රිසාර්ට් එකට සෙල්ලම් කරන ගතියක් පේනවා. ඒක හයිලයිට් කරලා මම NSL එක ගැන කතාව මෙතනින් ඉවර කරන්නම්. අපි පොඩ්ඩක් කියලෙමුනේ ගාන කවුද highest run scorer විකට් එක කියන එක. අපි ওই ගැන මේ පොඩ්ඩක් වෙනම කතා කරමු ඉන් ඩීටේල්. මේ පාර සීසන් එක ගැන විතරක් නෙවෙයි මේ පහුගිය සීසන් දෙක තුනම එකතු කරලා මේ පාර මේ টොප් පර්ෆෝමන්ස් ගැන පොඩ්ඩක් කතා කරලිමු. ඔව් සතිය සමරේක්‍රම තමයි මම කිව්වාගේ 384ක් ගහනවා මැච් 6න්. highest run scorer ළඟින්ම ඉන්නවා අංජල බණ්ඩාර. එසේ ජනිත් ලියනගේ ඉන්නවා. විකට් එක ගහලා ගත්ත පැත්තෙන් ගත්තොත් කවින්දු පතිරත්න ඇවරේජ් එක 17යි. චමෝත් බට්ටගේ ඇවරේජ් එක 20යි. විකට් 17ක් කවින්දුට චමෝට්ට විකට් 13යි. මේ දෙන්නා පාස් බෝල්ස් දෙන්නේ. ඊට පස්සේ අකිල ධනංජය ඉන්නවා. විකට් 13යි. නෝටබල්ම දේ තමයි රමේෂ් මෙන්ඩිස් සහ කවුද ප්‍රභාත් ජයසූරිය ඉද්දි ඊට වඩා පර්ෆෝම් කරනවා අකිල ධනංජය. අකිල මම හිතන්නේ ඊට කාලේ සීසන් එකෙත් හොඳටම පර්ෆෝම් කරලා මම හිතන්නේ වැඩිම විකට්ස් ගත්ත ප්ලේයර්. අකිලට වයස කීයද? 32ක් 31ක් හෝ 32ක් අකිලට වයස. තාමත් ටෙස්ට් ටීම් එකේ වැඩ ගන්න පුළුවන් ප්ලේ කෙනෙක්. ටෙස්ට් මොකද අපිට මේ ස්පිනර් කෙනෙක්ගේ අඩුවක් තියෙනවා ප්‍රභාත් සපෝට් එකට. සොනාල් දිනුෂ තමයි මම හිතන්නේ මේ අන්තිම සීරීස් එක සෙල්ලම් කරේ. සොනාල් සෙල්ලම් කරයි යා ඕල් රවුන්ඩර් කෙනෙක් විදිහට එයාගේ ගන්න දෙයක් තියෙන හින්දා. හැබැයි ඉතින් අකිලකින් අපි වැඩක් ගන්නවද නැද්ද කියන එක හිතන්න ඕන. වයසත් එක්ක මම තව කාලයක් කොහොම බලන් ඉන්න පුළුවන් ප්ලේ කෙනෙකුත් නෙවෙයි. දෙක දිගට පර්ෆෝම් කරනවත් එක්ක ඉතින් බලන් ඉමු. මොකද අපි දැන් ක්‍රිකට් නැතුව ඉඳලා මාස දෙකක් ජූනි මාසේ මුල ටූර් එක පටන් ගන්නවා. වෙස්ට් ඉන්ඩීස් ටයිම් මැචස් ටේබල් එකක් දාලා තිබුණා මේ කාලසටහන. මුලින්ම T20 one day අන්තිමට තමයි ටෙස්ට් තියෙන්නේ.
මාසයක් විතර එක දිගට මැචස් තියෙනවා. ඕකේ තියෙන වෙලාව තමයි ඇත්තටම මේ ප්‍රශ්නෙකට තියෙන්නේ මහරෑ මැචස් බලන්න වෙන්නේ. මම නම් පුළුවන් තරම් පොඩ්ඩක් උත්සාහයක් කැමති අර ගන්නවා. 2007 වයිබ් එක මේ පොඩ්ඩක් එනවනේ. ඒ හින්දා පොඩ්ඩක් ඔව්. කැමති අර එහෙම තියෙන. ඕකේ. ප්‍රශ්නේ තියෙන පස්සේ උදේ නැගිටලා ඔය වැඩට යන්න ඔය වගේ වැඩක් තීති තමයි ප්‍රශ්නේ තියෙන්නේ. අපි බලමු පුළුවන් තරම් කොහොමරි ඒ ටුවර් එක දිගට අපි කවර් කරනවා. මේ ඔකත් එක්ක පොඩ්ඩක් කියන්න අපිට මේ වෙලාව ගියත් ගයන් මේ පොඩි out of topic දෙයක් පටන් ගන්න අපි NSL එක ගැන කතා කරපින්ද මේ ඔයාගේ page එකේ followers ලා කොච්චර ඉන්නවද 250ක් ඉන්න 250යි කේ වගේ දෙක 240 250ක් අතර කිට්ටු ගණක් ඉන්නේ. ඔයාට chance එකක් තියෙනවා icon player කෙනෙක් වෙන්න මේ LPL එකේ දැන් මට බෑනේ මම ඒකේ පර්සනල් නම් ඉන්නේ ඒ එහෙම රිකමෙන්ට් එකක් තිබ්බා ඒක දැන් වෙනස් කරලා තියෙනවා මට ඒක දැක්කම ෆේක් ඒක ෆේක් කියලා දාලා තිබුණා කොහේ මොකද ෆේක් මොකද දන්න ඔය එළියට ගයිඩ්ලයින් එකේම තියෙනවා කෙලින්ම දාලා මේ බිස්නස් මට තේරෙනවා බිස්නස් රික්වයර්මන්ට් එකක් විදිහට ඕක මේ හයිලයිට් වෙන්න ඕක තියෙන්න ඕන කියලා. හැබැයි අර අපි ශ්‍රී ලංකන් ක්‍රිකට් කියන බොඩි එක සැලකුවම අර එනම විහිළුවක් මිනිස්සුන්ට ගහපු රන්ස් ගහපු මැචස් ඕවා නැතුව සෝෂල් මීඩියා ෆලෝවර්ස් ලා බලනවා කියන එක මේ අර මිනිස්සුන්ට සෝෂල් මීඩියා පාවිච්චි කරන්න එපා කියලා ෆලෝවර්ස් ලා බලනවා කොහොම ඉතින් අර මොකද්ද මන්ද ඒක ගැලපෙන්නේ නැහැ නේ. හැබැයි ඔක රිවර්ස් වෙලා තිබ්බා මට හිතෙන්නේ මේ කලින් ඉඳන්ම තියෙන්නේ නැති ඔක එච්චර රිවිව් වෙන්නේ නැතුව එළියට එන්නේ නැති කමිටි එක ආපු බෑක්ලෑෂ් එකත් එක්ක ඒක ටක් ගාලා වෙනස් කරන්න නැති කියලා තමයි මට හිතෙන්නේ. LPL එක බලමු LPL එකත් NSL ෆස්ට් ක්ලාස් වගේ ඉම්ප්‍රූව් වෙන්න ඕන අපේ. මොකද ෆ්‍රැන්චයිස් ක්‍රිකට් වලට එහෙම ලොකු උනන්දුවක් නැහැ. LPL එක මම දන්නේ මට එහෙම ලොකු ඒ කියන්නේ පොල් ටිකක් මේන්ටේන් උනේත් නැහැ. අපි මං හිතන්නේ ටීම්ස් වල නම් බැලුවොත් 15ක් 20ක් අතර ප්‍රමාණයක් තියෙනවා අවුරුදු 4-5ක් ශ්‍රී ලංකාවට. මොකද මේ ගිය අවුරුද්ද ශ්‍රී ලංකාව කරපු ටීම් එකේ නම මේ අවුරුද්දේදී වෙනස් වෙනවා. හේතුව ඕනස්ලා මාරු වෙලා ටූර්නමන්ට් එක අතරමැද මේ ඕනස්ලා රෙස්ට් වුණා. මම දැක්කා මේ IPL වලත් මොකක් හරි ඒගොල්ලෝ ගයිඩ්ලයින්ස් වගේ ගෙනත් තිබ්බා. ඕනස්ලාගේ ඉන්වෝල්ව්මන්ට් එක විශේෂයෙන්ම මේ පොඩ්ඩක් බලන්න ඔය මේ ටීම් ප්ලේයර්ස්ලත් එක්ක ඉන්වෝල්ව් වෙන ප්‍රමාණය සහ ඔය හොටෙල් රූම්ස් ඔන්න ඔය විදියට ඒගොල්ලොන්ගෙත් ගයිඩ්ලයින්ස් වගේක් වෙනත් තිබුණා. ඒ අස IPL එක ටීම්ස් ගානත් වැඩි කරලා තවත් කාලේ දිග කරගෙන යනවා. මම දන්නේ මාස දෙකක් දැනටත් මැචස් ඉන්ටර්නැෂනල් ලෙවල් එකේ මැචස් නැතුව දැන් නම් ටික ටික පටන් ගන්න. දැන් පාකිස්තාන් බංග්ලාදේශ සීරීස් එකක් යනවා. ටෙස්ට් මැච් එකක් පටන් ගන්න තියෙනවා. ඒ අස්සේ තවත් නිව්සීලන්ත ODI සීරීස් එකක් ගැහුවා යාලගේ අර යට ප්ලේයර්ස් ටික දාලා. ඒගොල්ලෝ හැමදාම කරන දේනේ. දැන් ලංකාවට ශ්‍රී ලංකාවටවත් ඔය වගේ කාලෙක ඒගොල්ලෝ ඊළඟ ලෙවල් එකේ ප්ලේයර්ස්ලා අරන් ඉන්නේ. ඊට අමතරව තව පොඩි නිවුස් එකක් ගියා එංගලන්තේ. අපි ඒක පොඩ්ඩක් ඉමීඩියට් ඉස්සරහට කතා කරමු. එංගලන්තේ ඉස්සරහට ලංකාව බංග්ලාදේශ වගේ ටීම් වලට one of ටෙස්ට් සීරීස් එකක් දෙන්නේ. එක ටෙස්ට් මැච් එකයි. ඕක 1998 වෙනකන් අපිට තිබුණ ওই තත්ත්වේ. ඉතින් අර අපි ආපස්සට යෑමක්ද නැත්නම් එංගලන්තේ ටොප් මේ බිග් 3 ওই තුන් දෙනා එකතු වෙලා ඇත්ත කතාව ඒකයි ওই ටීම්ස් තුන ශ්‍රී ලංකාවේ තමයි රෙවෙනියු එක ජෙනරේට් වෙන්නේ. විශේෂයෙන්ම ටෙස්ට් වල අපි දන්නවා අපේ ලංකාවේ ටෙස්ට් මැච් එකක් තිබ්බොත් බලන්න කී දෙනාද ග්‍රවුන්ඩ් එකට ගිහිල්ලා. හැබැයි ටෙස්ට් ස්ටේටස් තියෙනවා නම් එක ටෙස්ට් මැච් එකක් නම් දෙන්නේ සීරීස් එකකට. මම දන්නේ 2026 මේ 1980 නෙවෙයි. අපි දැනගන්න ඕන අපේ ලෙවල් එක මේන්ටේන් කරන්න. ඉතින් බලමු අවුරුද්දකින් ලංකාව ටෙස්ට් මැච් එක ශ්‍රී ලංකාවලත් නැහැ. වෙස්ට් ඉන්ඩීස් සීරීස් එක එනවා. එතන තියෙන පර්ෆෝමන්ස් එක අපිට මම හිතන්නේ දෙයක් කළාම තමයි ওই ජය තත්ත්වය ඉස්සරහට අරගන්න වෙන්නේ. මොකද ඉස්සෙල්ල ශ්‍රී ලංකාවේ ට්‍රීට් එකේත් one of ටෙස්ට් සීරීස් දීපු ඒවා නැති නවත්ත ගත්තේ ගිහිලා පර්ෆෝම් කළා. එංගලන්තෙත් එක්ක 1998 ටෙස්ට් මැච් එකක් දින්නට පස්සේ තමයි ඒගොල්ලෝ අපිට 3 මැච් සීරීස් දෙන්න ගත්තේ. ඒක දෙක දක්වා අඩු වුණා. දැන් ඉස්සරහට එකක් කරන්න යන්න ඕන කියලා කියනවා. හැබැයි ඉතින් මේ ඔතනට දැන් ඉන්ට්‍රස්ට් එක නැති හින්දානේ රෙවෙනියු ජෙනරේට් වෙන්නේ නැති. මං හිතන්නේ දැන් ග්‍රවුන්ඩ් එකට එන මිනිස්සු ගාන මතම ඩිපෙන්ඩ් වෙනවා කියලා රෙවෙනියු එක. ඔය TV ඩීල් එකනේ TV රයිට්ස් කියලා අපි කියන්නේ. ඔතන අපි දැන් ඉංග්ලන්ඩ් වලට ගිහිල්ලා අපි ඉංග්ලන්ඩ් වලට ගහලා ආව කියලා හිතමු සීරීස් එක. එතකොට ඉංග්ලන්ඩ් අහයි එන්නේ රිවෙන්ජ් එක ගන්න. එතකොට ඔය ඉන්ට්‍රස්ට් එක යාලගේ ෆෑන්ස් ලගේ තියෙනවා. අපි කාලාවේ අපි ඊළඟ පාර දැන් මතකනේ 2006 අපි ඔය ගිහිල්ලා සීරීස් එක ඩ්‍රෝ කරලා ආවට පස්සේ ආපහු ඉංග්ලන්ඩ් මෙහෙට එද්දි ඒ දවස්වල සෑහෙන පත්තර නෙදියන්නේ නිවුස් පේපර්ස් වලම සෑහෙන දෙයක් තිබ්බා. ඔය ටීම් එක ගැන කතා වෙනවා, ඇෂස් ගැන කතා කරනවා වගේ, මොන්ටි පනීසා ගැන කතා කරනවා, කෙවින් පීටර්සන් ගැන කතා කරනවා.
ඔය ඉන්ට්‍රෙස්ට් එක හදන්න ඉතින් අපි ගිහිල්ලා perform කරන්න ඕනේ. අපි එහෙ ගිහිල්ලා perform කරන්නේ නැති තාක්කල් ඕක හරි අමාරුයි හදන්න. මැච් එකක් දිනනවා කෙසේ වෙතත් අඩු ගානේ දිනන මට්ටමට ළඟට එන්න හරි මේ ෆයිට් එකක් දෙන්න පුළුවන් මට්ටමට එන්න. හැබැයි අපි අන්තිම මැච් එක දින්න එහෙ 2024 ওই කතාව කියද්දිම එංගලන්තේ ওই කතාව කියනකොට ඕස්ට්‍රේලියාව ඒගොල්ලෝගේ රයිවල්ස් කා විදියට අනිත් පැත්තට දාලා තිබුණා මේගොල්ලෝ මොන තත්ත්වයක ඉන්නන්ද මේ වගේ කතා කියන්නේ මොකද මේ එකම මේ ටෙස්ට් චැම්පියන්ෂිප් එක පටන් ගත්තාට පස්සේ ඒගොල්ලෝ එක මේ ටූර්නමන්ට් එකක ෆයිනල්ස් එල්ලම් කරලා නැහැ සහ ඉතින් ඇෂස් ගත්තත් එහෙම මේ මට නම් රයිවල් එකක් කියලා වෙනවා අන්තිම මට ටිකක් මතක කාලේ ඉඳන් මේ ඕස්ට්‍රේලියා තමයි ඩොමිනන්ට් අර ඉංග්ලන්ඩ් වල ගැහුවොත් පොඩ්ඩක් මේ කම්පිටිටිව් විදියට ගිහලා ඒත් ඕස්ට්‍රේලියා දෙන්නවා. පොඩ්ඩක් අර මේ තියෙන මේ මේක නැති වුණේ 2000 මැද සහ ඔය ෂේන් අයිමුණ කාලෙත් එක්ක සහ 2010 මැද භාගය වෙනකන් උන පොඩ්ඩක් එක සීරීස් දෙකක් ඉංගලන්තේ දින්න ඊට අමතරව ඕස්ට්‍රේලියාව ඒගොල්ලෝ කොහොමදත් දින්නලා නැහැ. ඔව් ඒකද ඒ දින්නත් ගෑන් දිනන්නේ එංගලන්තේනේ. එංගලන්තේ අර දිනන්නේ 2ට 2ක් 3ට 2ක් වගේ එන්න ළඟට ගිහිල්ලා. ඕස්ට්‍රේලියාවට ගියාට පස්සේ කෙලින්ම ඉතින් අර බලන්න දෙයක් නැහැ. ඕස්ට්‍රේලියාවෙන් නැති පාගලම දානවා එංගලන්ත කණ්ඩායම. ඉතින් ඕකයි තත්ත්වේ. අපි මේ සීරීස් එක දිගටම කන්ටිනියු කරන් යන් අපි ඩොමස්ටික් ගැන කතා කරන ගමන් අපි ඊළඟ වීඩියෝ එකේ පොඩ්ඩක් අන්තිම අවුරුදු කිහිපේ ප්ලේයර් පර්ෆෝමන්ස් කතා කරමු. අපි පටන් ගමු ෆස්ට් ක්ලාස් වලින්. ඉතින් පස්සේ හිමීට NSL එකට යන් එහෙනම් අද පොඩ්ඩක් වැඩිපුර වෙලාවක් ගියා. ඔයාලට මේ මම වීඩියෝ එක අන්තිමට මේක කියන එක තේරුම් නැහැ මේ වෙලාව ගියත් මේ වගේ වීඩියෝස් බලන්න කියලා ඉල්ලනවා. මොකද මේක අපි නම් සෑහෙන ප්‍රමාණයක් කියවුවා අපිට පුළුවන් උපරිම වෙලාව අරගෙන මේ නම් එකක්වත් අලුත් ප්ලේයර්ස්ලා නෙමෙයි. මේ සෝරි පරණ ප්ලේයර්ස්ලා නෙමෙයි අලුතෙන්ම සිස්ටම් එකට ආපු කට්ටිය ওই නම් එක පොඩ්ඩක් ෆැමිලියර් වෙලා යාලගේ පර්ෆෝමන්ස් ගැන බලලා පොඩක් අර අප්ඩේට් එකේ ඉන්න. එතකොට මේ ක්‍රිකට් එකේ වෙන්නේ මොකද සහ මේ අපේ අර ඒත් එක්කම කියනවා සීසන් එකක් පොකෝම් කරපලියට අයිත් මෙයා නැෂනල් ගේන්න කියලා එකපාරට ඉල්ලන්නත් එපා. ඒක හින්දාමයි අපි පොඩ්ඩක් ඊළඟ වීඩියෝ එකේ ඔය සීසන් දෙක තුනක් ආපස්සට ගිහලා පර්ෆෝමන්ස් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද කෙනෙක් කන්සිස්ටන්ට්ලි පර්ෆෝම් කරන්න ඕන සීසන් දෙක තුනක්. එතකොට තමයි එයා ඊළඟ ලෙවල් එකට මේම ගිහිල්ලා කොහොම හරි නැෂනල් ඉස්සෙල්ලාකට තත්ත්වයට එන්නේ. ඒකත් එක තමයි අකිල දනංජය ගැනත් කිව්වේ. මොකද එයා එක දිගට පර්ෆෝම් කරන් ඉන්නවා. ඔය හිතනවා chance එකක් එන්න ඕන කියලා. ඔව් මොකද එයාට උඩින් ආපු ප්ලේස් එකට වඩා එයා performance continuously තියන් ඉන්න එක තමයි point එක. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු මේ කට්ටියගේ performance ගැන විතර in detail කතා කරමු. ටිකක් දිග වීඩියෝ එකක් වෙයි සමහරට ඒකත් අපි ඔයාලගෙන් ඉල්ලා ඉන්නවා දිගටම අපිත් එක්ක නැඳී ඉන්න කියලා. එහෙනම් අදට අපි ගිහින් එන්න සුබ දවසක්. සුබ දවසක්. ගිහලා එන්න.